ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පහරු කිරීම. අපි මේ පරිච්ඡේදය කතා කරන්නේ 1796 දී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශයේ බලය තහවුරු කරන් හිටපු ලන්දේසීන්ගෙන් බලය කොහොමද එංගලන්තය ලබා ගත්තේ? බ්‍රිතාන්‍යයන් ඒ බලය ලබාගෙන 1815 දී කොහොමද මුළු රටේම ආධිපත්‍ය පතුරවන්නේ? ඊට පස්සේ 1018 කැරැල්ල 1848 කැරැල්ල ඒ කැරැලි වලට හේතු ඒ කැරැලි වලින් පස්සේ මොනවද උනේ සහ කොහොමද බ්‍රිතාන්‍යයන්ගේ බලය ශ්‍රී ලංකාවේ තව තවත් තහවුරු වෙන්නේ කියලා තමයි මේ පාඩමෙන් අපි සාකච්ඡා කරන්නේ. හරි, අපි ප්‍රථමයෙන්ම මේ පාඩම කියවන්න ඉස්සෙල්ලා පටන් ගන්න ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් බලමු ඉංග්‍රීසින් පැමිණෙන්නට කලින් හිටියේ ලන්දේසීන්. ලන්දේසීන්ගේ ඩච් ඊස්ට් ඉන්දියා කියන බහුජාතික සමාගම තමයි 1796 වෙනකන් ශ්‍රී ලංකාවේ බලය ලබාගෙන හිටියේ. ඔවුන් ඉතිහාසගත වෙනවා මොකද ඔවුන් තමයි ලෝකේ ප්‍රථම බහුජාතික සමාගම විදිහට හඳුන්වා දෙන්නේ. 1602 සිට 1796 දක්වා ඔවුන් නැගෙනහිර ලෝකය පාලනය කිරීම සඳහා ක්‍රියා කරනවා. ඇත්තටම කියනවා නම් ඉතිහාසයේ සඳහන් වෙනවා ඔවුන්ට 4785ක් නැව තිබිලා තියෙනවා. මිලියන ගාණක් යුරෝපීයන් ඔවුන් යටතේ වැඩ කරලා තියෙනවා. මෙය ලෝකයේ තිබෙ විශාලතම බහුජාතික සමාගමක්. හැබැයි කුමක්ද හේතුව ඉංග්‍රීසි ඊස්ට් ඉන්දියා කම්පැනි නැත්නම් බ්‍රිටිෂ් ඊස්ට් ඉන්දියා කම්පැනි කියන එංගලන්ත ජාතිකයන්ට මෙම බලය ලන්දේසින්ගේ ලබා ගන්නට හේතු වූයේ මොකද්ද? මොකද ඉංග්‍රීසි ඊස්ට් ඉන්දියා කම්පැනි සමාගමට තිබ්බේ නැව් 2690ක් පමණයි. ඒතර මේ 2690ක් පමණක් වන නැව් වලින් කොහොමද 4785ක් පමණ නැව් තිබ්බ බහුජාතික සමාගමක් වන ඩච් ඊස්ට් ඉන්දියා සමාගම පරාද කරන්නේ? අපි ඒකත් සමග මේ පාඩම ආරම්භ කරමු. 1600 ගණන් වල තමයි මේ ඉංග්‍රීසි ඊස්ට් ඉන්දියා සමාගම ආරම්භ වන්නේ. ඔවුන් සමග ෆ්‍රෙන්ච් ඊස්ට් ඉන්දියා එහෙවත් ප්‍රංශයේ ඊස්ට් ඉන්දියා සමාගමත් ඔවුන් සමග කරට කර තරග වදිනවා. හැබැයි මේ ඔක්කොම තියෙද්දි විශේෂ සිද්ධියක් තමයි 1776 දී ඇමරිකානු විප්ලවයත් සමග ඊට පස්සේ ඒ විප්ලවයේ දෝංකාරය විශේෂ හඳුන්වන්න පුළුවන් ප්‍රංශ විප්ලවයෙන් පසු ප්‍රංශය දැඩි ලෙස නැගී සිටිනවා. එහි ප්‍රතිපලයක් ලෙස නැපෝලියන් බොනපාට් බිහිවන්නේ ප්‍රංශයේ. ඔහු නිසා 1789 වන විට හෝලන්ඩ් හෙවත් ඕලන්ද හෙවත් ලන්දේසීන්ගේ නිජබිමට ප්‍රංශ ජාතිකයන් ඇවිත් ඔවුන්ට තර්ජනයක් එල්ල කරනවා. ඉතින් මේ තර්ජනය එල්ල කරන වෙලාවේ ඕලන්ද ජාතික පාලකයා ස්ටැට්හෝල්ඩර් ප්‍රංශ ජාතිකයන්ගෙන් පලා ගිහිල්ලා එංගලන්තයේ රජු යටතේ රාජකීය පවුල යටතේ නවාතැන් ගන්නවා. ඒ නවාතැන් ගන්නකොට උන්ට බයක් සැකක් ඇති වෙනවා එංගලන්ත ජාතිකයන්ට මේ ලංකාවේ තියෙන මුහුදුබඩ ප්‍රදේශ පාලනය ප්‍රංශ ජාතිකයන් විසින් අයත් කර ගනීද? මොකෝ ඕලන්දයත් ඇල්ලුවා නම් ඔවුන්ට ඒක අල්ලගන්න පුළුවන් වෙන්න ඕනි. ඉතින් මේ අවස්ථාවේදී මොකද කරන්නේ? ගිවිසුමක් මගින් ඕලන්ද පාලකයා එංගලන්තයට පාලනය බාර දෙනවා ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල. නමුත් මේ ගිවිසුම පිළිගැනීමට අකමැති වෙනවා වෑන් ඇන්ගල් බෙක් නැමැති ලන්දේසි ලංකාවේ පාලනය කර ලන්දේසි ආණ්ඩුකාරවරයා. ඉතින් ඒ ආණ්ඩුකාරවරයා මේකට කැමැත්ත දක්වන්නේ නැහැ. කිසිම පුද්ගලයෙක් තමාට බලයක් තියෙනකොට ඒ බලය නිකන් ලේසියෙන් දෙන්න කැමැත්ත දක්වන්නේ නැහැ. ඉතින් ඒක හින්දා ඔහු අකමැති වෙනවා එංගලන්ත ජාතිකයන්ට නිකම්ම තමා බලෙන් අල්ලගත්ත මේ නිජබිම මේ ලංකාව බාර දීම සඳහා. ඉතින් එංගලන්ත ජාතිකයන්ට ඒ සඳහා පහර දීමට සිද්ධ වෙනවා 1975 සිට ඔවුන් ලංකාවේ ලන්දේසි ජාතිකයන්ට පහර දෙනවා. නමුත් ලන්දේසි ඒ වෙනුවට ප්‍රංශයේ යටත් විජිතයක්. ඒක නිසා ලන්දේසීන්ට කිසිම විදිහකට උදව්වක් ලැබෙන්නේ නැහැ ඔවුන්ගේ මව්බිමෙන්. ඒක හින්දා අවුරුද්දයක් ඇතුළත සුළු කාලයක් ඇතුළත 1976 පෙබරවාරි 10 වෙනි දින වෙනකොට මුලින්ම ත්‍රිකුණාමලය, යාපනය, මන්නාරම, කල්පිටිය සහ 1976 පෙබරවාරි 10 වෙනි දින වෙන විට කොළඹද අත්පත් කරගෙන එංගලන්ත ජාතිකයන් එහෙමත් නැත්නම් ඉංග්‍රීසි ඊස්ට් ඉන්දියා සමාගම බහුජාතික සමාගම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයේ බලය අත්පත් කරගන්නවා. ඒක තමයි ලංකාවේ තවත් ජාතීන්ගේ යටත් විජිත එංගලන්ත ජාතීන්ගේ යටත් විජිත බවට පරිවර්තනය වීමේ පළවෙනි පියවර. අපි මෙච්චර වෙලා කතා කළේ 1796 වෙනකන් එංගලන්ත පාලකයන් කොහොමද අපේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගත්තේ කියලා. හරි, අපි ඊට පස්සේ උනේ මොකද්ද කියලා දැන් බලමු. ඉංග්‍රීසි ඊස්ට් ඉන්දියා සමාගම ලංකාව පාලනය කිරීම සඳහා තෝරාගන්නේ මැඩ්‍රාස් නැත්නම් මදුරාසිය
කියන අද හැදින්වෙනවාන අද තමිල්නාඩුව කියන ඉන්දියාවේ ප්‍රාන්තයේ ඉදර තමයි ලංකාව පාලනය කිරීම සඳහා සූදානම් වන්නේ. ඒ අටතේ ලංකාවට එවනවා ලංකාවේ බදු මුදල් රැස්කිරීම සඳහා අවමිල්දාර් කියන නිලධාරීන් වගයක්. මේ නිලධාරීන් ලංකාවේ නිලධාරින් නෙමෙයි, ඔවුන් ඉන්දියාවෙන් පැමිණි නිලධාරීන්. ඔවුන් ඉංග්‍රීසි ඊස්ට් ඉන්දියා සමාගම කරන ලොකු වැරද්දක් තමයි ඔවුන් ලංකාවට වීම. බදු එකතු කිරීම සඳහා කරන ගන්නා ක්‍රියාමාර්ග නිසා 1797 දී කැරැල්ලකටත් තුඩු දෙන්න හේතුවක් බවට පත් වෙනවා. අපි බලමු 1796න් පස්සේ මොකද කරන්න කියලා. ඉංග්‍රීසි ඊස්ට් ඉන්දියා සමාගම ලංකාවේදී ඔවුන් ප්‍රථමයෙන්ම කරන්නේ මුහුදුබඩ ප්‍රදේශ පාලන ඒකක තුනකට බෙදනවා. එම පාලනය සඳහා නිලධාරීන්ගේ කාර්යාලයක් පත් කරනවා එක ප්‍රදේශයකට එක බැගින් ඒවට නම් කරන්නේ කච්චේරිය කියලා. අදටත් අපිට දකින්න තිබෙනවා මේ කච්චේරි, කොළඹ කච්චේරිය වගේ ස්ථානවල අදටත් අපිට ඒව දකින්න හම්බෙනවා. මේ නිලධාරීන් පාලනය කිරීම සඳහා තෝරාගත් ස්ථානය තමයි කච්චේරිය. ඉතින් එයින් පස්සේ තමයි ලංකාවේ කච්චේරි පාලන ක්‍රමය ආරම්භ වන්නේ. ඉතින් දේශීය නිලධාරීන් නැතුව මදුරාසින් පැමිණෙන මේ අවමිල්දාර් නැමැති නිලධාරීන් විසින් බදු රැස් කරනවා. මේ බදු රැස් කිරීමේදී තවත් දෙයක් තමයි මුදලින් බදු ගෙවන්න කියනවා. අපේ ලංකාවේ ඒ දවස්වල මුහුදුබඩ ප්‍රදේශයේ සිටපු ජනතාවට මුදලින් බදු ගෙවීමේ හැකියාවක් බොහොම අඩුවෙන් තමයි තිබ්බේ. මොකද ඔවුන් මුදල් පාවිච්චි කිරීමටත් වඩා බාණ්ඩ හෝමාරු ක්‍රමයක් තමයි ඒ දවස්වල තිබ්බේ. මෙය ඊටමත් දැඩි ලෙස අපේ ජනතාවට දැනුණා. ඒ වගේම පොල්, අරක්කු, මාළු, ලුණු, රා සහ දුම්කොළ ආදියට නව බදු ගේන්න ගත්තා. ඉතින් මේ වගේ බදු ගොඩක් බදුබර පටවනකොට අපි අද වුණත් අපි දකිනවා අලුතෙන් බද්දක් ගහනකොට රටේ ජනතාව නැත්නම් විපක්ෂයක් ඕනිම රටක කෑ ගහන මොකෝ කවුරුත් කැමති නෑ බදු වැටෙනවට මිනිස්සුන්ගේ බරමතට. ඉතින් මේ තමයි ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩු ක්‍රමේ බදු වල ආරම්භය. ඉතින් මේ බදු අයිතිය නිලධාරීන් අතර බෙදීමත් වෙන්දේසි ක්‍රමයකට තමයි ඔවුන් මුලින් බෙදා හදාගන්නේ. මේ වැඩිපුරම මුදල් ගෙවන එක්කෙනාට මේ බදු ටික බදු ලබා ගැනීමේ අයිතිය හම්බ වෙනවා. ඉතින් ඒ නිලධාරියා මොකෝ කරන්නේ? අර එයාගේ වෙන්දේසියට ගිය මුදලත් ලබා ගැනීම සඳහා වැඩිපුර බදු මුදල් කොහොම හරි ජනතාවගෙන් අය කිරීමට තමයි ලෑස්ති වන්නේ. ඉතින් අපිට පේනවා ඒකින්දා ලංකාවේ ජනතාව එදා ඉඳන් බදු නිසා තැවෙන්න ගන්නවා. මේ වගේ හේතු නිසා 1797 දී කැරැල්ලක් ආරම්භ කරනවා සිංහල මුහුදුබඩ ජනතාව විසින්. ඒකට ප්‍රධාන හේතු විදිහට අපි නැවතත් මතක් කළොත් බදු එකතු කිරීමට දේශීය නිලධාරීන් වෙනුවට මදුරාසි නිලධාරීන් යෙදවීම, මදුරාසි නිලධාරීන් තාඩන පීඩන කොට බදු එකතු කිරීම, මුදල් භාවිතයක් නොපැති එකල මුදලින් පමණක් බදු අය කිරීම, නාව බදු පැනවීම සහ මුහුදුබඩ ප්‍රදේශවල වැසියන් මුහුණ දුන් හිරිහැර පිළිබඳ මදුරාසි නිලධාරීන්ට පැමිණි කලද සාධාරණයක් ඉටු නොවීම. ඉතින් මේ මදුරාසි පාලනය ගැන කලකිරු ජනතාව කැරැල්ලක් ඇති කරලා සිංහල ගරිල්ලා සටන, එහෙමත් නැත්නම් අපි කියනවා නම් අංගම්පොර සටන් කලාව පාවිච්චි කරමින් මොවුන් පහර දෙනවා ඊස්ට් ඉන්දියා සමාගමේ නිලධාරීන්ට. ඉතින් මේක ඉතාමත් අපහසු වෙනවා ඔවුන්ට මේක මැඩපවත්වා ගන්න. නමුත් ඔවුන් කොහොම හරි ඔවුන්ගේ අවිබලය යොදාගෙන මේ මැඩපවත්වා ගන්නවා. මේ කැරැල්ලෙන් පස්සේ, මේ කැරැල්ල මැඩපවත්වුවට පස්සේ ඉංග්‍රීසි නිලධාරීන් ද මියුරන් කියන කමිටුව පත් කරනවා. මේ තත්ත්වයට හේතු වූයේ කුමක්ද කියන එක වෙනස් හොයලා බලන්න. ඉතින් මේ ද මියුරන්ගේ ප්‍රධානත්වයෙන් මේ පවත්වන කමිටුවෙන් නිර්දේශ වගයක් නිකුත් කරනවා. ඒ නිර්දේශ තමයි එක බදු වෙන්දේශ ක්‍රමය අහෝසි කිරීම. ඒක අහෝසි කළාම වෙන්නේ එතකොට අර බදු ගන්න එක්කෙනා බලෙන් බදු ගැනීම අඩු වෙනවා. දෙවැනි එක තමයි බදු එකතු කිරීම සඳහා මදුරාසි නිලධාරීන් වෙනුවට දේශීය නිලධාරීන් පත් කිරීම. මොනවා වුණත් අපේ කෙනෙක් අපෙන් බදු ගන්න එක හොඳයි කියලා අපේ මිනිස්සුන්ට හිතුණා. මොකෝ මදුරාසි නිලධාරීන්ට එක්ක සිංහල බෑ, නැත්නම් මදුරාසි නිලධාරීන්ගේ භාෂාව අපේ ලංකාවේ මිනිස්සුන්ට බෑ. ඉතින් අන්න ඒ හේතුව නිසා දේශීය නිලධාරීන් පත් කිරීම ඒකට ගොඩක් ලේසි වෙන බවට ද මියුරන්ගේ නිර්දේශයක් වුණා. අනිත් එක තමයි ඊළඟ නිර්දේශය තමයි පොල් බද්ද මෙන්න නවබදු අවලංගු කිරීම. විශේෂයෙන්ම පොල් බද්ද ගත්තොත් ඒ කාලේ මුහුදුබඩ ජනතාවගේ හැම ගෙදරකම තිබ්බ ගහක් තමයි පොල් ගහ.
ඉතින් මේ පොල් ගහට බද්දක් පැටවුවම වන්නේ මොකද්ද? හැම මිනිස්සයම බද්දක් ගෙවන්න ඕනි සල්ලි වලින්. ඉතින් ඒ වගේ බදු අහෝසි කිරීමට නිර්දේශ කළා. අනිත් එක තමයි ලන්දේසී උසාවි අලි පිහිටෙව්වා. ඉතින් මේ මදුරාසි පාලකයන්ගෙන් වන හිරිහැර ගැන රජයට නැත්තම් ඊස්ට් ඉන්දියා සමාගමට පැමිණිලි කිරීම සඳහා මේ ලන්දේසි උසාවි නැවතත් පිහිටවනවා. අද වෙනකනුත් අපේ ලංකාවේ තියෙන මොකද්ද රෝමන් ඩච් ලෝ හෙවත් රෝමානු ලන්දේසි නීතිය. ඉතින් ඒ කියන්නේ අපිට ලන්දේසීන්ගෙන් ලැබිච්ච ලොකු දෙයක් තමයි මේ නීතිය. ඉතින් අපි ඊට පස්සේ බැලුවොත් මොකෝ වෙන්නේ කියලා ද මියුරන් කමිටියෙන් පස්සේ 1978 එංගලන්තේ රජය කරන්නේ මොකද්ද? ඔවුන් ද්විත්ව කමිටු පාලනයක් ලංකාවේ ඇති කිරීමට පියවර ගන්නවා. ඒ අනුව එංගලන්ත රජයත් එංගලන්ත රජය කියන්නේ එංගලන්ත රජුගේ යටතේ රාජ්‍ය යටතේ සිටින ආණ්ඩුකාරවරයෙකුත් සහ මේ සමාගමත් කියන දෙකම ප්‍රදේශය පාලනය කරන්න ගන්නවා. එනම් ලංකාව පාලනය කරන්න ගන්නවා. ඉතින් ඒ යටතේ එවන පළවෙනිම ආණ්ඩුකාරයා තමයි ෆෙඩරික් නෝත් කියන ආණ්ඩුකාරයා. ඔහුගේ පින්තූරයක් ඔබට දැන් පේනවා ඇති. මේ ෆෙඩරික් නෝත් කියන ආණ්ඩුකාරයා තමයි ලංකාවේ පළවෙනි ආණ්ඩුකාරයා විදියට හඳුන්වන්නේ. ඉතින් මේ ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරයා ලංකාවේ සිටිනකොට වෙච්ච විශේෂ දෙයක් තමයි 1802 දී ප්‍රංශ විප්ලවය අවසන් වෙනවා. මේ ප්‍රංශ විප්ලවය අවසන් වුණාට පස්සේ මොකෝ කරන්නේ එංගලන්ත රජයට තවත් බර ගන්න බැරි හින්දා සහ උන්ට වැඩ ලේසි වෙන විදිහට මොකෝ මේ ද්විත්ව පාලනය ක්‍රමය හරිම අමාරු කාර්යයක්. මොකෝ ඔවුන් දෙදෙනෙක් සිටිනවා පාලනය කිරීමට. ඕනෑම තැනක පාලනය කිරීමට එක්කෙනෙක් සිටින විට ඔහුට තීරණ ගැනීමට ලේසි දෙන්නෙක් පාලනය කරනවට වඩා. ඒක හින්දා දෙදෙනෙක් පාලනය කිරීමට සිටීම නවත්තන්න තනිකරම ක්‍රීට යටත් විජිතයක් බවට ලංකාවපත් කිරීම 1802 පස්සේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ ෆ්‍රෙඩරික් නෝත් ආණ්ඩුකාරවරයා ලංකාවේ ප්‍රධාන පාලන බලය ලබා ගන්නවා. එනම් ක්‍රවුන් පාලනයට යටත් වනවා 1802 සිට. ඉතින් අපි දැන් බලමු 1815 දී බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව සම්පූර්ණ යටත් විජිතයක් කර ගැනීමට පෙර 1800 සිට මොනවද උනේ කියලා. 1800 දී අපි දකිනවා 1800 ඉඳන් 1815 වෙනකන් මේ අවුරුද්දක දෙකක ප්‍රතිඵලයක් නෙමෙයි මේ 1815 දී එංගලන්තය ලංකාවේ බලය ලබා ගන්නේ. ඒක අවුරුදු ගාණක් තිස්සේ සැලැස්මක් ඇතිව ක්‍රියාත්මක කරපු ව්‍යායාමයක්. ඉතින් 1800 දී අපි දකිනවා මැක්ඩවල් කියන සෙන්පතියව ෆ්‍රෙඩරික් නෝත් ආණ්ඩුකාරවරයා යවනවා උඩරටට රජතුමා සමග ගිවිසුමක් අත්සන් කිරීමට. නමුත් මේ ගිවිසුම අසාර්ථක වෙනවා. ඒක තමයි එංගලන්ත ආණ්ඩුකාරවරයා ප්‍රථම වතාවට රජු සමග සම්බන්ධතාවයක් ඇති කිරීමට ගොස් අසාර්ථක වෙන ස්ථානය. 1803 දී ෆ්‍රෙඩරික් නෝත් ආණ්ඩුකාරයා යටතේ මැක්ඩවල් සෙන්පතිය යටතේ ඔවුන් කැරැල්ලක් එහෙමත් නැත්තම් ව්‍යායාමයක් ගන්නවා කඳුරට ආක්‍රමණය කිරීමට. මේකට හේතු ටිකක් තියෙනවා. සමහර ඒවා තමයි ඔවුන්ට සේනා දෙකක් නඩත්තු කිරීමට සිද්ධ වෙනවා උඩරට රාජ්‍ය නිසා. මොකද පළවෙනි සේනාව මුහුදුබද ප්‍රදේශයේ මුහුද ගාවත්, දෙවෙනි සේනාව උඩරට පාලනයකින් මුහුදුබඩ ප්‍රදේශ බේරා ගැනීම සඳහා සේනා දෙකක් නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් වැය වෙන්න පටන් ගත්තා. අනිත් එක තමයි ඔවුන්ට බදු ගෙවන්න උනා උඩරට රජයට. ඔවුන්ගේ දේශ සීමාවට යනකොට උඩරට දේශ සීමාවට යනකොට ඔවුන්ට බදු ගෙවන්න උනා. අනිත් එක තමයි ඉංග්‍රීසින්ගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාල දෙක උනේ කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන්. ඉතින් මේ වරායන් දෙක අතරේ සම්බන්ධීකරණය කිරීමට අපහසු වුණා උඩරට රාජ්‍ය නැගී සිටිනකොට. පිළිමතලාව කියන රද්දල පැලැන්තියේ පුද්ගලයා ඉංග්‍රීසීන්ගෙන් උදව් ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඔවුන්ට ලියමනක් එවනවා රජතුමා අයින් කළා තමාට රජවීම සඳහා උදව් ලබා දෙන දෙසට. තවත් එකක් තමයි පහතරට වෙළෙන්දුන්ට හිරිහැර කරනවා ඔවුන් උඩරට යන විට. මේක කියද්දී අපේ ජනපදයේ තියෙන ජනකතාවේ තියෙන පොඩි කතාවක් ඔයගොල්ලන් නිකන් තේරෙන්න මම කියන්නම්. පහතරට වැසියන්ට ඒ දවස්වල උඩරට වැසියන් කැමති වෙන්නේ නැහැ. මොකෝ ඔවුන් සුද්දන්ගේ යටතේ සිටිනවා කියලා. දවසක් මොකෝ කරන්නේ අපි පහතරට වෙළෙන්දෝ උඩරටට යනවා හකුරු අරගෙන එන්න. ඉතින් හකුරු වෙනදට දෙන්නේ බෑවල් දෙකයි හකුරු මුලකට දෙන්නේ. ඉතින් උඩරට වැසියන් කල්පනා කරනවා දැන් මේගොල්ලෝ මේවා කරේ තියාගෙන ගොඩක් දුර යන්න ඕනේ. ඉතින් මේ ගොඩක් දුර යනකොට මේගොල්ලන්ට මහන්සි වෙන්නත් එක්ක කියලා බෑවල් 3 ගානේ එක හකුරු මුලකට දාලා බඳිනවා. බැඳලා ඉවරලා එකම ගාන තමයි හැබැයි අරගොල්ලන් ගන්න. ඉතින් පහතරට වෙලෙන්දෝ මේක උස්සපු ගමන් සල්ලි දීලා ඉවරලා දැන් ඔක්කොම අරන් උස්ස ගන්නවා. උස්ස ගත්තට පස්සේ මොවුන්ට මාර බරක් දැනෙනවා. ඔවුන්ට තේරෙනවා උඩරට වෙලෙන්දෝ තමාව
අමාරුවේ දාන්න තමයි මේක හදන්න කියලා. ඉතින් ඒ වෙලාවේ වුන් කරන්නේ ඔවුන් බොරුවට පෙන්නන උඩරට වෙලෙන්දන්ට ඔව් මාර අමාරුයි මේක ගෙනියන්න මේ සැරේ හකුරු ගොඩක් බරයි කියලා. ඔවුන්ට තේරෙනවා මෙතන ඇස්සවල් 3ක් තියෙනවා කියලා. ඉතින් ඔවුන් කරන වැඩේ හකුරු මුලවල් ටික අමාරුවෙන් වගේ උඩරට වෙලෙන්දන්ට සතුරු වන්නට දීලා කාලයක් ඔවුන් ඒක අරගෙන පහතරට ගිහිල්ලා ඊට පස්සේ ඔවුන් ඒක නැවත හකුරු මුල් ගලවලා වැඩිපුර හකුරු මුල් ගානක් විකුණලා වැඩිපුර ආදායමක් ලබා ගන්නවා. ඉතින් මේකේ පෙන්වන්නේ ජනප්‍රවාදයෙන් පෙන්වන්නේ උඩරට වෙලෙන්ද නැත්නම් උඩරට ජනතාවගේ තිබ්බ ආකල්පය පහතරට වෙලෙන්දන් පිළිබඳ. ඉතින් ඒක හින්දා මේ එක අවස්ථාවක් විතරයි මේ වගේ ගොඩක් හේතු නිසා පහතරට වෙලෙන්දන්ට බොහෝ අමාරුකම් වලට සිද්ධ වෙන්න උනා. ඉතින් 1803 දී මැක්ඩවල් සෙන්පතිය යටතේ කොළඹ සහ ත්‍රිකුණාමලෙන් එක විට සේනා දෙකක් යවනවා උඩරට රාජ්‍ය අල්ලා ගැනීම සඳහා. ඉතින් මේ වෙලාවේ වෙන්නේ මොකද්ද? මම උඩරටට ගියාට පස්සේ රජතුමා පලා යනවා. රජතුමා පලා ගියාට පස්සේ මුත්තුසාමි කියන පුද්ගලයාව ඔවුන් රජ කරනවා උඩරට රාජ්‍යයේ. ඊට පස්සේ මුත්තුසාමිව රජ කරලා ඉවර වෙලා ඔවුන් එතන එක සේනාංකයක් පමණක් තියලා මැක්ඩවල් සෙන්පතියා සහ ඔහුගේ සේනාවේ ඉතුරු කට්ටිය නැවතත් මුහුදුබඩ ප්‍රදේශවලට යනවා. ඉතින් මේ යනකොට මොකද්ද කරන්නේ? අර හැංගිලා හිටපු රජු, හැංගිලා හිටපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා නැවතත් ඇවිල්ලා මුත්තුසාමිව පහර දීලා ඔවුන්ගෙන් නැවත රාජ්‍ය ලබා ගන්නවා. ඊට පස්සේ මැක්ඩවල් සාමි සහ ඔවුන්ටත් පහර දීලා ඔවුන් උඩරටින් එළවලා දැඩි ජයග්‍රහණයක් ලබා ගන්නවා ඉංග්‍රීසින්ගෙන්. ඉතින් ඒක තමයි පළවෙනි ප්‍රයත්නය ෆ්‍රෙඩරික් නෝත්ගේ සහ ඉංග්‍රීසි ජාතිකයන්ගේ ලංකාව ආක්‍රමණය සම්පූර්ණයෙන් ලංකාවේ බලය ගැනීම සඳහා. ඊට පස්සේ අපි බලමු 1805 දී වෙනවා විශේෂ සිද්ධියක්. එනම් තෝමස් මේට්ලන් කියන ආණ්ඩුකාරවරයා ලංකාවට පැමිණෙනවා. තෝමස් මේට්ලන් කියන ආණ්ඩුකාරයා ලංකාවට පැමිණිලා ඔහු දැනගන්නවා ඔහුටත් මේ 1803 විප්ලවය ගැන අහන්න හම්බෙලා ඔහු දැනගන්නවා අනිවාර්යෙන් මේ උඩරට පාලනය කරන්න නැතුව ලංකාවේ පාලනය කරගෙන යෑමට ඉතාම අමාරුයි කියන එක. ඉතින් ඔහු ක්‍රියාමාර්ග ගොඩක් ගන්නවා උඩරට පාලනය ලබා ගැනීම සඳහා. තෝමස් මේට්ලන් කියන ආණ්ඩුකාරවරයා දෙවන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ ප්‍රධාන දකුණු අත වගේ සිටින්නේ ජෝන් ඩොයිලි. ජෝන් ඩොයිලි කියන පුද්ගලයා 11 වසරේ පොතේ නැතුණාට ඔහු ඉතිහාසයේ පැමිණෙන විශේෂ පුද්ගලයෙක්. ඔහු ඊටාම කෛරාටික් පුද්ගලයෙක් විදිහට ඉතිහාසයෙන් හඳුන්වනවා. මොකෝ ඔහුට විශාල කතා ගෙතෙනවා. ඔවුන් චරපුරුෂයන් උඩරටට යවනවා. ඔහු රජුගේ ඊටමත් හිතවත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔහු රජතුමාට බොන්න දෙනවා කියන්නේ ඔහු රජතුමාට අරක්කු ආදිය පානය කිරීමට සලස්සනවා. මේවා කළා ඔහු රජතුමාව මිනිස්සුන්ට එපා කිරීමට ක්‍රියාමාර්ග ගන්නවා. මේ අවස්ථාවේදී 1810 දී පිළිමතලාවේගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මැරවීමට කුමන්ත්‍රණයක් එල්ල වෙනවා. අපි මේ පිළිමතලාව ගැන ඉස්සෙල්ලත් කතා කළා. ඔහු ෆ්‍රෙඩරික් නෝත ආණ්ඩුකාරයාගෙන් උදව් ඉල්ලනවා රජවීම සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මරවලා. ඒක 1810 දිත් ඔහු ඒක කරන්න හදනවා. ඒක හෙළිවුන් නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිමතලාවේ ඝාතනය කරලා දඩුවම් දීලා ඔහු සිංහල රදල පැලැන්තිය ගැන දැඩි වෛරයකින් පසු වෙනවා. අපි ඒක නිසා අපි දකිනවා ඔවුන්ගේ බලය අඩු කිරීම සඳහා රදල පැලැන්තියේ බලය අඩු කිරීම සඳහා බොහෝ පියවර ගන්නවා මේ රජතුමා. මොනවද මේ ගන්න පියවර? රජමාලිගයේ ඉහළ තනතුරු නායක්කාර හෙවත් ඔහුගේ වංශිකයන්ට ලබා දෙන්න සූදානම් කරනවා. ඒ වගේ තමයි සිංහල රදලයන් අතරේ භින්න ભેද කරලා ඔවුන්ගේ එකමුතුකම විනාශ කිරීමට මේ අපේම රජතුමා පියවර ගන්නවා. ඒත් එක්කම සිංහල රදලයන්ගේ වැරදි සඳහා ඉතාමත් දැඩි දඩුවම් ලබා ගන්නවා. අපි ඒ පිළිවෙත උදාහරණයක් විදිහට ගත්තොත් 1810 පිළිමතලාවකින් පස්සේ ඇහැලේපොළ තමයි මහා අධිකාරම් ධූරයට පත්වන්නේ. ඒ වගේම ඔහුට සබරගමුවේ දිසාවේ තනතුර ලබා දෙනවා. පිළිමතලාවේගේ ඝාතනයෙන් පසු රජතුමා ගැන කලකිරීමෙන් පත්වෙන ඇහැලේපොළ ඉංග්‍රීසින්ගේ ආධාර බලාපොරොත්තුවෙන් සබරගමුවේ කැරැල්ලක් ඇති කරනවා රජතුමාට එරෙහිව. ඉතින් මේක ආරංචි වෙලා උඩරට රජතුමා මොකෝ කරන්නේ? ඇහැලේපොළගේ බිරිඳ සහ දරුවන් දළදා මාලේගේ බිම දේව සංහදිය නම් ස්ථානයේ මරවනවා. මේක ඉතිහාසයේ සඳහන් වන විශේෂ කාරණයක්. මොකෝ අපි ගොඩක් ඔයගොල්ලෝ අහලා ඇති අනිවාර්යෙන් පොඩි කාලේ මද්දුම් බණ්ඩාරේ කතාව අයිදන්ඩිය බියනවව් මරණාසටි මම පෙන්නමි
කියන සිංහලයට අහිමි කුමාරයෙක්ගේ කතාවක් අපිට ආරංචි වෙනවා. ඉතින් මේක මරණයෙන් පස්සේ මොකෝ වෙන්නේ සිංහල ජනතාවට මේ මරණයෙන් පස්සේ සිංහල ජනතාවට රජතුමාගේ පිළිබඳ ඉතාමත් කැලකිරීමට පත් වෙනවා. තවත් කියනවා නම් සිංහල ජනතාව උඩරට ජනතාව වාසය කරන්නේ හාමුදුරුවොත් එක්ක දැඩි සහයෝගයෙන්. ඉතින් මේ හාමුදුරුවන්ට මේ කුඩා දරුවන් සහ පවුලක් මැරවීම කියන එක නරක දෙයක් බවට හාමුදුරුවෝ කියන හින්දා සිංහල ජනතාවට රජතුමාව එපා වෙනවා. ඒත් එක්කම අප්‍රසාදය වැඩිවන එක්කම 1814 උඩරටට ගිය වෙළඳ කණ්ඩායමක් චරපුරුෂයන් යයි සැකකොට වද හිංසාවට ලක් කර රජතුමා මරා දමනවා. මේක හින්දා ඉංග්‍රීසීන් කරන වැඩේ 1815 ඔවුන් එවනවා කණ්ඩායමක් මොවුන් ආක්‍රමණය කිරීම සඳහා. ඉතින් මේක මොකක්ද වෙන්නේ ඉංග්‍රීසි හමුදා උඩරට බලා ගමන් කරනවා. ඊට පස්සේ රජතුමාගේ ගාව හිටපු මොල්ලිගොඩ නැමැති රදලයා මොල්ලිගොඩ නැමැති සිංහල රදලයා ඉංග්‍රීසීන්ගේ පක්ෂයට එකතු වෙනවා. ඔහු පක්ෂයට එකතු වෙලා රජතුමාව පරාද කිරීම සඳහා ඔහු උදව් වෙනවා. ඉතින් රජතුමාට කරගැනීමට දෙයක් නැහැ. ඒ හින්දා ඔහු පලා යනවා මහනුවර බෝමුරේ උඩුපිටිය ආරච්චිගේ නිවසේ සැඟවීම සඳහා. ඉතින් මේ බෝමුරේ උඩුපිටිය ආරච්චිගේ නිවසේ හැංගුණාට පස්සේ සිංහල නායකයන් විසින් උඩරට රජු අල්ලා දෙනවා ඉංග්‍රීසි හමුදාවට. අපි මේ අවස්ථාවේදී ඉතිහාසයේ ඉතා දරුණු දෙයක් ලංකාවේ කළු පැල්ලමක් විදිහට මේක සඳහන් කරනවා. මොකෝ අපේම මිනිසුන් විසින් අපේම රජතුමා පාවා දීමත් ඒ වගේම ඉතා දරුණු ලෙසට අමානුෂීය ලෙසට මේ රජතුමාට සහ රජතුමාගේ බිසවට පහර දීමට ලක් කරනවා බෝමුරේ ආරච්චිගේ නිවසේ සිට එළියට යන විට. ඉතින් ඒකත් එක්කම අපි කතා කළොත් 1815 මාර්තු 2 වෙනි දින උඩරට මගුල් මඩුවේදී උඩරට ගිවිසුම අත්සන් කරනවා. එනම් අවිබලයෙන් ලබා ගැනීමට නොහැකි වූ ලංකාවේ පාලනය ගිවිසුමකින් පාවා දීමක් ලෙසට තමයි අපි ඉතිහාසයේ මේ හඳුන්වන්නේ. එම මගින් උඩරට රාජ්‍යය ඉංග්‍රීසින්ට පාවා දෙනවා. මෙහෙම තමයි ඉංග්‍රීසි බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් උඩරට බලය තහවුරු කරගන්නේ. අපි දැන් බලමු ශ්‍රී ලංකාවේ 1815 පස්සේ ක්‍රීටය යටතේ එහෙමත් නැත්නම් ක්‍රවුන් එක එහෙමත් නැත්නම් රජුගේ එංගලන්ත රජුගේ යටත් විජිතයක් වශයෙන් සිටිනකොට 1815 පස්සේ අපි දියත් කරපු නිදහස් සටන් ව්‍යාපාර පිළිබඳ මුලින්ම තියෙනවා 1818. ඒ කියන්නේ 1815න් බලය අරගෙන අවුරුදු 3කට පස්සේ කැරැල්ලක් ඇති වෙනවා 18 කැරැල්ල නමින් හඳුන්වන්නේ. ප්‍රසිද්ධ කැරැල්ලක් කැප්පැටිපොළ මඩුගල්ලේ කිව්ලගෙදර මොහොට්ටාල සහ බූටාවේ රටේරාල යන නායකත්වය යටතේ ඉදිරියට ගිය කැරැල්ලක් මේක. අපි මුලින් බලමු මොකද්ද මේ කැරැල්ලට ඇතිවන හේතු බලපාන හේතු කියලා. පළවෙනි හේතුව තමයි අපේ උඩරට රාජ්‍ය 1600 සිට 1815 දක්වා රජතුමෙක් යටතේ සිටපු සමාජයක් තමයි අපිට ගොඩනැගලා තිබ්බේ. පණ්ඩුකාභය රජතුමාගෙන් පස්සේ නැත්නම් ඊට පෙර විජය රජතුමාගෙන් පස්සේ ලංකාවටම කියලා ලංකාවේ රජ කෙනෙක් නැති වුණේ 1815 තමයි. ඉතින් ලංකාවේ රජ කෙනෙක් නැතුව අපේ අයට පිළිගන්න උනේ ක්‍රීටේ රජුරෝ. එහෙනම් නැත්නම් එංගලන්තයේ සිටින රජතුමා. ඉතින් මේ එංගලන්තේ රජතුමාව පිළිගැනීමට ඒ කියන්නේ අපේ කවදාවත් දකින්න හම්බෙන්නේ නැති රජ කෙනෙක්ට රජ කෙනෙක් යටතේ සිටීම අපේ ලංකාවේ වැසියන්ට නුපුරුදු දෙයක් වුණා. ඉතින් මේක එක හේතුවක් මේ අරගලය ආරම්භ වීමට. ඊට පස්සේ අපි බැලුවොත් තවත් මොනවද හේතු කියලා අපි දකිනවා 1815 ගිවිසුමේ කියනවා මෙහෙම එකක්. ගිවිසුමේ මේක තා ක්‍රූට ගිවිසුමක් කෛරාටික ගිවිසුමක් විදිහට තමයි ඉතිහාසඥය මේක හඳුන්වන්නේ. මොකෝ සිංහල රදලයින් අත්සන් කරන ගිවිසුම වෙනත් එකක් එංගලන්ත පෙන්නන ගිවිසුම වෙනත් එකක්. ඉතින් මේ ගිවිසුම් දෙකේ වෙනස ඒ වගේම තමයි මේ ගිවිසුමෙන් කියනවා බුද්ධාගමට නැත්තම් දළදාවලට ලබා දෙනවා කියලා ආරක්ෂාව. මේ ආරක්ෂාව ලබා නොදීමත් ප්‍රධාන හේතුවක් වෙනවා මේ 1818 කැරැල්ලට. ඊට පස්සේ තවත් එකක් බැලුවොත් මේ 18 කැරැල්ල මෙහෙවන්නේ ලංකාවේ වෙසෙන රදල පැලැන්තියේ පුද්ගලයන්. එනම් කැප්පෙටිපොළ මඩුගල්ලේ ආදී රදලයන්. ඉතින් මේකට හේතුව අපි බැලුවොත් උඩරට රදලයන්ට කවදාවත් නැතුව ප්‍රථම වතාවට රජු නැතුව ඉංග්‍රීසි නිලධාරීන්ට යටත්ව ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. ඉතින් කට්ටියම දන්නා ඇති සිංහල ශ්‍රී ලාංකිකයන් යනු ආඩම්බර ජාතියක් කියලා හඳුන්වනවා. ඉතින් මේ ආඩම්බර ජාතියේ රදලයන්
කිසිසේත් කැමති වන්නේ නැහැ වෙනත් ජාතියක නිලධාරීන්ට යටත්ව රටේ පාලනයට දායක වීමට. ඉතින් අනිත් එක තමයි මේ රදලයන් ගත්ත බද්දක් තියෙනවා කඩවත් බදු කියලා. ගමේ පිටේ තියෙන බදු ඒගොල්ලන්ට තමයි ඈත් වෙන්නේ. හැබැයි මේ කඩවත් බදු ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නවා. ඉතින් මේ පියවර ගැනීමත් සමගම සිද්ධ වන්නේ මොකද්ද? රදලයන්ගේ ආදායම අඩු වෙනවා. මේ රදලයන්ගේ ආදායම අඩු වීමත් සමග උඩරට රදලයන් ඇවිස්සීමක් වෙනවා. මොකද ඔවුන්ගේ එක හේතුවක් තමයි රදලයන්ම තමයි උදව් කළේ 1815 ඉංග්‍රීසීන්ට පාලනය ලබා ගැනීමටත්. නමුත් රදලයන්ම පසුව කනගාටු වෙනවා ඔවුන්ට ඉංග්‍රීසීන් යටතේ සිටීමට තිබීම ගැන. තවත් අපි දකින දෙයක් තමයි ඌව වෙල්ලස්ස. ඌව වෙල්ලස්සේ කියන්නේ වැඩිපුර සිංහල ජනගහනයක් වෙදෙන ප්‍රදේශයක්. මෙහි උසස් නිලතල අවුරුදු ගානක් සියවස් ගණනාවක් සිංහල පවුල්වලට තමයි සම්ප්‍රදායට හම්බෙලා තිබෙන්නේ. හැබැයි සම්ප්‍රදායට පටහැනිව හජ්ජි මරික්කාර් නැමැති මුස්ලිම් මුහන්දිර්වරයෙක් පත් කරනවා ඉංග්‍රීසීන් විසින් 1815න් පස්සේ ඌව වෙල්ලස්ස පාලනය කිරීමට. ඉතින් නැවතත් කියන්නම් උඩරටියන් හඳුන්වන්නේ ඉතිහාසඥයන් විසින් ආඩම්බර ජාතියක් විදිහට. ඉතින් මේ ආඩම්බර සිංහලයන් කිසිසේත් කැමති වන්නේ වෙනත් ප්‍රදේශයෙන් පැමිණෙන මුස්ලිම් මුහන්දිරුවරයෙක් විසින් ඔවුන්ව පාලනය කිරීම පිළිබඳ. තවත් අවසාන හේතුව වන්නේ මේ 1818 නිදහස් සටනට තමයි විල්බාවේ දොරේසාමි කියලා උපවේදී වෙච්ච පුජ්‍යලයෙක් ප්‍රකාශ කර සිටිනවා තමා රජකමට සුදුසුයි තමා රජපෞල කියලා. ඉතින් මේ රජතුමෙක්ගේ එළියට ඒමත් සමග මේ විල්බාවේ දොරේසාමි යන පුද්ගලයා එළියට ඒමත් සමග භික්ෂූන් වහන්සේලා ඌව පිරිවරා ගන්නවා. ඉතින් මේ පිරිවරා ගැනීමත් සමග මේ කැරැල්ල පටන් ගන්නවා. ඉතින් 1817 ඔක්තෝබර් 12 වෙනිදා තමයි ඌව වෙල්ලස්සේදී මේ පළවෙනි නිදහස් සටන ආරම්භ වෙන්නේ. ඉතින් මේ ඌව වෙල්ලස්සේදීම මේ ආරම්භ වීමට ප්‍රධාන හේතුව තමයි හජ්ජි මරික්කාර් නැමැති මුස්ලිම් මුහන්දිර්වරයාට ඒ පැත්ත බාර දීම පිළිබඳ. ඉතින් අපි ඇත්තටම බැලුවොත් මේකේ 1818 කැරැල්ල මර්ධනය වෙන්නේ කොහොමද කියලා ඊටාම දරුණු විදිහට ඉංග්‍රීසින් අතින් මේ කැරැල්ල මර්ධනය වෙනවා. මේ මර්ධනය වෙලා කැප්බෙටිපොළ සහ මඩුගල්ලේ රාජද්‍රෝහීන් ලෙස සලකා බෝගම්බරදී හිසකසා මරා දමනවා. මෙය ලංකාවේ ඉතිහාසයේ තවත් ප්‍රධාන සිද්ධාස්ථානයක්. මොකෝ කියනවා ඔගොල්ලෝ අහලා ඇති කැප්බෙටිපොළ සෙන්පතියාට බෙල්ලට ඔහු වදකයාට කියනවා මාව එක සැනින් එක කඩු පහරින් මාව මරා දමන්න කියලා. ඒ උනාට එක කඩු පහරින් ඔහුගේ බෙල්ල කැපෙන්නේ නැහැ. ඊට පස්සේ දෙවනි කඩු පහරින් තමයි කැපෙන්නේ. එක කඩු පහරින් කැපුණාට පස්සෙත් කැප්පෙටිපොළ කතා කළා කියලා අපේ ජනවහරේ පැවැත්වෙනවා. ඒක නිසා මොහුට එච්චර ශක්තියක් ඇති වුණේ කොහොමද? මෙහි බෙල්ලේ භාගයක් කැපිලා ඉතුරු භාගේ කතා කරන තරම් ශක්තියක් තිබ්බේ කොහොමද කියලා බලන්න. ඉතින් මේ ප්‍රශ්නය නිසා ජනප්‍රවාදයේ පැවැතගෙන එනවා. ඉංග්‍රීසීන් විසින් ඔහුගේ හිස එංගලන්තයට අරන් ගිහිල්ලා ඔහුගේ සිරුර එංගලන්තයට අරන් ගියා කියලා තවත් පරීක්ෂණ කරන්න. දැන් මේ පළවෙනි නිදහස් සටන අසාර්ථක වීමට බොහෝ හේතු තියෙනවා. ප්‍රධානම හේතුවක් තමයි මේ රදලයන් අතර පෞද්ගලික එදිරිවාදිකම්. ඒ කියන්නේ අර එක්තරා රදලෙක් කැරැල්ල ප්‍රධානත්වය අරගෙන කටයුතු කරනකොට අනිත් රදලියන් බැලුවා මේ වැඩේ හරියන්නේ නැහැ. අපි එංගලන්තේ කට්ටියත් එක්ක හිටියොත් ඉංග්‍රීසි ආණ්ඩුකාරයා සමග හිටියොත් අපිට මීට වඩා හොඳ තැනක් ලබා ගන්න පුළුවන් කියලා ඔවුන් පාවා දුන්නා. ඉතින් මේ පාවා දීම කොච්චරට දරුණුද කියනවා නම් ජනප්‍රවාදයේ පැවැතෙනවා කැප්පෙටිපොළ තමා හිසකසා මරණයට පත් කිරීමට පෙර කියා තිබෙනවා තමා කවදා හරි නැවත ඉපදෙනවා නම් ලංකාවේ ඉපදෙන්නේ නැතුව ඉන්දියාවේ ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කළා කියලා. මොකෝ ඔහුට ලංකාවේ දේශද්‍රෝහීකම් කිරීම පිළිබඳ ඔහුට එච්චරට කලකිරීමක් ඇති වී තිබෙන නිසා. ඊට පස්සේ අපි බලමු තවත් මොනවාද හේතු තියෙන්නේ කියලා. සටන මැනවින් සංවිධානය නොවීම. සටන මැනවින් සංවිධානය නොවීම කියන්නේ මොවුන් එකපාරට ඌව වෙල්හස්සේදී මේ නිදහස් කැරැල්ල පටන් ගත්තට ඒට ශක්තිමත් නායකයෙක් හිටියේ නෑ. ඔවුන්ට කිසි අත්දැකීමක් ඔවුන්ට කිසි අත්දැකීමක් තිබ්බේ නෑ කොහොමද සංවිධානය වෙලා මුළු ලංකාවෙම ඉංග්‍රීසීන්ට විරුද්ධව කොහොමද කටයුතු කරන්න කියලා. අනිත් හේතුව තමයි දළදාව නැත්තම් රජතුමා හැටියට ජනතාව පිළිගත තව දෙයක් තමයි දළදාව. මේ දළදාව ඉංග්‍රීසීන් සතු වීම නිසා සමහර ජනයා පසුබැස්සා මේකට සහභාගී වෙන්නේ නැතුව. අනිත් එක තමයි ඉංග්‍රීසීන් අනුගමනය කළා ගම්බිම් විනාශ කිරීමේ ප්‍රතිපත්තිය. ගම්බිම් පාලු ප්‍රතිපත්තිය නමින් ඒක හැඳින්වෙනවා. මේක ඊටමත් දරුණු ප්‍රතිපත්තියක්. මේක නිසා තවත් බොහෝ සිංහලයන් බය වුණා තමාගේ ගම ගිනිතියයි කියලා. ඕන් මේකට සහභාගී වුණේ නැහැ.
තවත් පැමිණෙන හේතුවක් තමයි මේක අසාර්ථක වීම සඳහා විල්බාවේ දොරේසාමි සිහසුණු උරුමකරුවෙකු නොවන බව සහ විල්බාව ගමේ පැවිදි නිකං පුද්ගලයෙක් බවට හෙළි වෙනවා. මේ හෙළි වූ පසු කැරැල්ල ඉතාමත් අසාර්ථක වී බවට පත් වෙනවා. ඒක නිසා 1918 දී යුද්ධ ජයග්‍රාහකයන් ලෙස බ්‍රිතාන්‍ය තමන් ජයග්‍රාහී ලෙස ප්‍රකාශ කර සිටිනවා. ඉතින් අපි බලමු බ්‍රිතාන්‍යයන් ඊට පස්සේ මොකද්ද අපේ රදල පන්තියට කරන්න කියලා. මේ රදල පන්තිය නිසා තමයි 1818 කැරැල්ල පටන් ගන්නෙ. ඉතින් මේ රදලයන්ට ඔවුන් දඬුවම වශයෙන් දේශීය රදල මුදලායන් සුළු මුලාදෙන් වීම බවට පත් කරනවා. ඔවුන්ගේ බලය අහෝසි කරනවා. රදලයන් බ්‍රිතාන්‍යයන්ගෙන් වැටුප් ලබන විරිසක් බවට පත් කරනවා. ඒ කියන්නේ ඔවුන්ට කිසිම බද්දක් ගැනීමටවත් ඔවුන්ට කිසිම වෙනත් ආදායමක් නැති කරලා බ්‍රිතාන්‍යයන්ගෙන් පමණක් වැටුම් ලබන පිරිසක් බවට පත් කරනවා. එතකොට කවදාවත් ඔවුන් බ්‍රිතාන්‍යයන්ට එරෙහිව ක්‍රියා කරන්න නැති හින්දා. අනිත් එක තමයි ඒ කාලේ කියනවා උඩරට දේශීය නිලධාරීන් දැකුම් පඬුරු කියලා જાතියක් ගන්නවා. ඒ කියන්නේ මිනිස්සු මොකක් හරි වැඩක් කරගන්න පඬුරක් අරන් නැත්තම් තෑග්ගක් අරන් එනවා රදලයව හම්බෙන්න. ඉතින් ඒක රදලයන්ට තිබ්බ එක්තරා විශේෂ ආදායම් මාර්ගයක්. ඉතින් මේ ආදායම් මාර්ගය නැතිවීම නිසා උඩරට රදලයන් විශාල වශයෙන් පෙළෙනවා. ඔවුන් මේක නැති කරන්නේ මේ දැකුම් පඬුරු කියන જાතිය පගාවක් විදියට තමයි හඳුන්වන්නේ ඉංග්‍රීසින් ඒ කාලේ ආණ්ඩුකාරවරයා ඇතුළු ඉංග්‍රීසි ජාතිකයන් එයින් එම නිසා දැකුම් පඬුරු නැති කිරීමට අවසර ගන්නවා. ඉතින් තවත් වගන්තියකට අනුව ආණ්ඩුකාරයාගේ අවසර ඇතිව උඩරට වෙනත් ආගම් ප්‍රචාරය කිරීමට ඉඩ ලබා දෙනවා. මෙය 1815 ගිවිසුම උල්ලංඝනය කිරීමක් ලෙස තමයි දකින්නේ. මොකද 1815 ගිවිසුමේ තියෙනවා බුද්ධ ආගම සහ දළදාව රැකගනිමින් උඩරට වෙනත් ආගම් ප්‍රචාරය නොකිරීමට අවසර තමයි ගිවිසුමේ තියෙන්නේ. නමුත් ඒක වෙනස් වෙනවා මේකෙන් පස්සේ. ඊට පස්සේ ඉංග්‍රීසීන්ගේ උසාවි ක්‍රමය අනුව උඩරට පිහිටවනවා. ඉතින් මේ ඉංග්‍රීසීන්ගේ උසාවි උඩරට පිහිටවීමෙන් සිද්ධ වෙන්නේ මිනිස්සු තමාගේ ප්‍රශ්නයක් ඇති වුණාම එන්නේ රදලයන් ගාවට ඒ ප්‍රශ්නේ විසඳ ගන්න. හැබැයි එතකොට ඉංග්‍රීසීන් විසින් උසාවි ක්‍රමයක් ඇති කළාම මිනිස්සු උසාවියට යන්න ගත්තා රදලයන් ගාවට පැමිණෙන්නේ නැතුව. ඊට පස්සේ අපි දකිනවා ඊළඟ නිදහස් සටන. ඒක ඇති වෙන්නේ 1818 සිට අවුරුදු 30කට පසු 1848 දී දෙවන නිදහස් සටන. මේ නිදහස් සටනට සාධක බොහොමයක් තියෙනවා. ප්‍රධානම සාධකය තමයි 1833 දී පැමිණෙන කෝල්බ්‍රුක් කොමිසම. අපි මේ පාඩමේ ඉතුරු හරියේදී අපි ඒක පිළිබඳව සාකච්ඡා කරනවා. මේ කෝල්බ්‍රුක් කොමිසමේ නිර්දේශ නිසා මේකට ලොකු හේතුවක් වුණා. තව එකක් තමයි සිවිල් සේවකයන් සංඛ්‍යාව අඩු කිරීම සහ සිවිල් සේවය බිඳ වැටීම. 1813 කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණවල එක ප්‍රතිඵලයක් තමයි සිවිල් සේවකයන් සංඛ්‍යාව අඩු කරනවා. ඉතින් ඒක නිසා මිනිස්සු සම අසරණ තත්ත්වයකට පත් වෙනවා. තව එකක් තමයි දේශීය කෘෂිකාර්මික කටයුතු වලට රජයේ අනුග්‍රහය ලැබෙන්නේ නැහැ. ඔවුන් කෝපි ගැන පිළිබඳ විතරක් හිතලා දේශීය කෘෂිකර්මය අමතක කර සිටිනවා. තවත් එකක් තමයි දිස්ත්‍රික් උසාවිය ගැමියා පීඩාවට පත් කරනවා. ප්‍රධානම හේතුව මොකද? දිස්ත්‍රික් උසාවිය ඒ කාලේ කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව. නමුත් ගැමියාට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනීමක් නැහැ. ඉතින් ඔහුට උසාවියේ ගිහිල්ලා ඔහුට ඔහුගේ තර්කය ඉදිරිපත් කිරීමට කිසිම හැකියාවක් නැහැ. ඉතින් මේ තෝල්කයන් තමයි උසාවි වල ඉන්නේ ඒක පරිවර්තනය කරන්න. මේ තෝල්කයන්වත් ඉංග්‍රීසි භාෂාව සහ සිංහල භාෂාව දැන සිටියාට බොහෝ ග්‍රාමීය ව්‍යවහාරයෙන් වචන ඔවුන් නොදන්න නිසා ගැමියා පීඩාවට පත් වෙනවා. තවත් එකක් තමයි ස්ටුවර්ට් මැකෙන්සි නැමැති ආණ්ඩුකාරවරයා ගවර්නර් ස්ටුවර්ට් මැකෙන්සි 1840 දී පනවනවා මුඩුබිම් ආඥා පනත කියලා එකක්. මේ මුඩුබිම් ආඥා පනත යටතේ වෙන්නේ මොකද්ද? මුඩුබිම් තියෙන වගා නොකරන මුඩුබිම් සියල්ලම රජයට පවරා ගන්නවා කෝපි වගා කිරීම සඳහා. මෙය ගොවි ජනතාවට ඊටාම දුෂ්කරතාවයට පත් වෙනවා. මොකෝ ඔවුන්ට වගා කිරීමට තැන් නැති වෙන නිසා. ඊළඟ එක තමයි බුදුදහමට රාජ්‍යයේ අනුග්‍රහය ලබා දීම අත්හරිනවා. ඒ 1815 ගිවිසුමට පටහැනිව ඔවුන් රජයේ අනුග්‍රහය අතාරිනවා. අනිත් එක තමයි ටොරින්ටන් ආණ්ඩුකාරයා. අපේ නිදහස් චතුරස්‍රය නම් කරලා තියෙන ටොරින්ටන් ආණ්ඩුකාරයාගේ නමින් අන්නේ ටොරින්ටන් ආණ්ඩුකාරයා විසින් නව බදු පනවනවා. මේ නව බදු පැනවීම රජයේ රටේ මෙසෙන සාමාන්‍ය ජනතාවට තවත් ලොකු බරක් ඇති වෙනවා. තවත් එකක් තමයි ඒ කාලේ තිබ්බ මේ නිල් පොත කියන සංඛ්‍යා ලේඛන සංග්‍රහය. මේකට කරුණු රැස් කිරීම සඳහා නිලධාරීන් රටවට යනවා. ඉතින් මේ නිලධාරීන්ට නිල් පොත මිනිස්සු අතරේ කතාවක් පැතිරෙනවා. මේ නිලධාරීන් මේ කරුණ එකතු කරන්නේ නව බදු ඉදිරිපත් කිරීම සඳහා කියලා. අපි මේක තවත් ඉදිරියට බැලුවොත් මේකේ උච්චතම අවස්ථාව ඇතිවන්නේ උඩරැටියන්
බ්‍රිතාන්‍ය පාලකයන්ට පෙත්සමක් ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේ ඇති වූ කලබලකාරී තත්ත්වයක් හමුවේ ආණ්ඩුකාරයා යුද්ධ නීතිය පනවා වැසියා මර්ධනය කරනවා. ඉතින් මේක හින්දා තමයි මේක උච්චතම අවස්ථාවට පැමිණෙන්නේ. මේ නිදහස් අරගලේ පටන් ගන්නේ මාතලේ සිට මහනුවර, දඹුල්ල, වාරිපොළ සහ කුරුණෑගල යන ප්‍රදේශයෙන් ශීඝ්‍රයෙන් පැතිර යනවා. වීරපුරන් අප්පු, ගොන්ගාලේ ගොඩබණ්ඩ, හඟුරංගෙත ඩිංගිරාල, කුඩාපොළ හිමි යන අය තමයි මේ සටන සංවිධානය කරන්නේ. ඉතින් මේ සටනේදී අපි අහලා තියෙනවා මේ සටන 1848 දී අසාර්ථක වෙනවා. අසාර්ථක වීමට හේතු තමයි නැවතත් මෙම සටනත් කිසිම සංවිධානයක් නොමැතිව සහ අත්දැකීම් මද බව. 1818න් පස්සේ ආයි කැරල්ලක් ඇති වෙන්නේ අවුරුදු 30කින්. ඉතින් එම නිසා අත්දැකීම් මදි බවක් අපි මේ සටනේදී දකිනවා. අපි 1818 දී නොදකපු එකක්. අනිත් එක තමයි උඩරට පුරා සතුටුදායක මාර්ග පද්ධතියක් පැතිර තිබෙනවා. මේ මාර්ග පද්ධතිය නිසා බ්‍රිතාන්‍යයන්ට ලේසි වෙනවා ඔවුන්ගේ සිටින හමුදාව නිසි පරිදි විසුරුවා හැරලා මේ සටන මැඩපවත්වීමට සහ ඉංග්‍රීසීන්ට අවශ්‍ය අතිරේක සේනා ඉන්දියාවෙන් සහ එංගලන්තෙන් ලබා ගැනීම නිසා මේක අසාර්ථක වුණ තවත් හේතුවක් වෙනවා. ඉතින් මේ වීරපුරන්නප්පු කියන එක්කෙනා කියපු කතාවක් මතක් කළොත් ඔහු කියලා තියෙනවා මගේ අම්මා මං වගේ තව එක්කෙනෙක් හැදුවා නම් මේ පරසුද්දන්ට මේ ලංකාවේ ඉන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකත් මතක් කරන ගමන් මම කියන්නම් 1848 සටනෙන් ප්‍රතිඵල මොනවද කියලා. වැරදිකරුවන් වූ අයට දඩුවම් දුන්නා. ඒ කියන්නේ වීරපුරන්නප්පු ඇතුළු කණ්ඩායමට මරණය දඬුවම් දුන්නා. ඒ වගේම ටොරින්ටන් ආණ්ඩුකාරවරයා ආපසු කැඳවාගෙන යනවා නැවතත් එංගලන්තයට. මොකෝ ඔහුගේ ආණ්ඩුකාරය ඔහු යටතේ තමයි මේ කැරන් නැවතත් පටන් ගන්නෙ. තවත් විරෝධයට ලක් වූ බදු වර්ග සංශෝධනයට ලක් වෙනවා. ඒ වගේම තව වාරි මාර්ග හා කෘෂිකර්ම කටයුතු දියුණුව සඳහා රජයේ අනුග්‍රහය ලබා දීමට සුදුසු බව බ්‍රිතාන්‍ය පාලකයන් අවබෝධ කරගන්නවා. ඉතින් ඔවුන්ගේ මේ අවබෝධය ලැබෙන්නේ 1848 ප්‍රතිඵලයක් විදියට. ඒ වගේම දේශීය කෘෂිකර්මයේ නගා සිටුවීමට, සනීප ආරක්ෂක කටයුතු දියුණු කිරීමට, වතු වගාවට අවශ්‍ය මාර්ග ඉදිකිරීමට සහ ප්‍රදේශීය පළාත් කටයුතු වැඩි දියුණු කිරීමට 1852කින් පසු පාලකයන්ට නියම කරනවා. ඉතින් මේක තමයි 1848 ඇතිවන ප්‍රතිඵලයක්. අපි මේ දවස්වල දැනටත් අපි කතා කරන මේ ටොරින්ටන් සහ කුඩාපොළ හිමිගේ කතාවක් තමයි අපේ නිදහස් චතුරස්‍රය. ඒ කියන්නේ ලංකාව නිදහස, ඉංග්‍රීසීන්ගේ නිදහස දිනා ගැනීම පිළිබඳ පෙන්වන නිදහස් චතුරස්‍රය ඇයි අපි තවමත් 1848 කැරැල්ලක් ඇති කිරීම දක්වා දුරදිග ගිය ක්‍රියාමාර්ග ගත්තා වූ ටොරින්ටන් ආණ්ඩුකාරයාගේ නමින් තියෙන්නේ කියලා. එහෙම නැතුව අපි කුඩාපොළ හාමුදුරන්ගේ නමින්වත් වීරපුරන් අප්පුගේ නමින්වත් නෙමෙයි තියෙන්නේ. ඒ වුණාට අපි යටත් කරගෙන හිටපු ජාතියක් වන ඉංග්‍රීසි ජාතික ටොරින්ටන් ආණ්ඩුකාරයාගේ නමින් තමයි මේක තියෙන්නේ. ඉතින් මේක තමයි 1848න් පසු කිසිම නිදහස් අරගලයක්, ඒ කියන්නේ කිසිම විදිහකට ඉංග්‍රීසීන්ට දැනෙන ලෙස නිදහස් අරගලයක් ලංකාවෙන් ඉදිරිපත් වන්නේ නැහැ. 1848න් පසු අවුරුදු 100ක් යනකම් කිසිම විටක ලංකාවේ මිනිස්සු අවි අතට ගන්නෙ නැහැ ඉංග්‍රීසීන්ට එරෙහිව. හරි, නිදහස් සටනේ 1818 සහ 1848 නිදහස් සටන් දෙකෙන් පස්සේ අපි බලමු ආණ්ඩුක්‍රම විකාශය සහ පරිපාලනය 1947 දක්වා. පෘතුගීසීන්ට සහ ලන්දේසීන් ක්‍රමවත් ආණ්ඩු ක්‍රමයක් ලංකාවේ පවත්ව ගන්න වෙන්නේ නැහැ. මොකද ප්‍රධාන හේතුව උන්ට මුළු දිවයිනම අල්ලා ගැනීමට නොහැකි වෙන නිසා. නමුත් ඉංග්‍රීසීන්ට 1815 මුළු ලංකාවම අල්ලගන්න නිසා උන්ට හැකි වෙනවා 1833 සිට ආණ්ඩු ක්‍රමයක් සහ ක්‍රමවත් පරිපාලනයක් ලංකාවට ගෙනීම සඳහා. පළවෙනම පරිපාලනයට අපි කතා කරනකොට අපිට පළවෙනියෙන්ම එන මේක තමයි කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණය. ක්‍රිස්තු වර්ෂ 1833 දී කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණ යෝජනා ලංකාවට ක්‍රියාත්මක වෙනවා. මේ කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණයට හේතු වන්නේ මොනවද? 1830 දී පැමිණෙන කෝල්බ්‍රූක් සහ 1830 දී පැමිණෙන චාල්ස් හේ කැමරන් තමයි මේ යෝජනා ඉදිරිපත් කරන්නේ. මේ යෝජනා ඉදිරිපත් කිරීමට හේතුව වන්නේ ඔවුන් දෙදෙනාව ලංකාවට ගෙන්නනවා. මොකෝ ලංකාවේ පවතින අයවැය ඔවුන් ලංකාවට මුලින්ම අයවැයක් ගෙන 1815න් පස්සේ ඒ අයවැයේ හිඟය පියවා ගැනීම සඳහා, නැත්නම් අපි කියනවා නම් බජට් ඩෙෆිසිට් කියන එක පියවා ගැනීම සඳහා තමයි මොවුන් දෙදෙනා ගෙනල්ලා ප්‍රතිසංස්කරණ යෝජනා ලංකාවට ගේන්න හදන්නේ. ඉතින් ඔවුන්
ඉදිරිපත් කරන ප්‍රතිසංස්කරණ කීපයක් මේවා ඉතාමත් වැදගත් වෙනවා අපිට වර්තමානයේ වුවත් ආණ්ඩු ක්‍රමයේ හැදිලා තියෙන්නේ කොහොමද කියන එක අධ්‍යයනය කරන විට. ඉතින් අපි කෝල්බ්‍රූක් කමිෂමේ යෝජනා බැලුවොත් පළවෙනි එක තමයි උඩරට සහ පහතරට ඒකීය පාලනය ක්‍රමයක් ඇති කිරීම. එනම් යුනිටරි කන්ට්‍රි යුනිටරි සිස්ටම් කියලා කියන්නේ අපේ එහෙම ගත්තොත් ෆෙඩරල් සිස්ටම් සහ යුනිටරි සිස්ටම් කියලා දෙකක් තියෙනවා. ලංකාවේ දැනට පවතින යුනිටරි සිස්ටම් කියන එක, ඉන්දියාවේ පවතින ෆෙඩරල් සිස්ටම්, ඇමරිකාවේ පවතින ෆෙඩරල් සිස්ටම්. ඒ කියන්නේ ඔවුන් පාලනය කරන්නේ පළාත් වශයෙන්. ඔවුන් ඉන්දියාවේ තමිල්නාඩුව සහ දිල්ලිය ප්‍රාන්ත වෙන වෙනම පාලනය කරන්නේ. නමුත් ලංකාවේ ඒකීය රටක් වශයෙන් තමයි පාලනය වන්නේ. ඒකීය පාලනය ක්‍රමයක් උඩරට සහ පාතරට, එනම් මුහුදුබඩ ප්‍රදේශ සහ උඩරට ප්‍රදේශ එකතු කර පාලනය කරන්න කියලා ඔහු යෝජනාවක් ගේනවා. මේ යෝජනාවට ප්‍රධාන හේතුව වන්නේ මොකද්ද? මේ ලංකාව පොඩි රටක් හින්දා අපි දෙකකට බෙදලා මේක පාලනය කරන්න ගියාම මේකට යන වියදම වැඩි. ඉතින් මේ වියදම අඩු කිරීම සඳහා තමයි ඔහු ඒකීය පාලන ක්‍රමයක් ඇති කිරීමට සලන්නේ. ඊළඟට ඔහු ගෙනන තව යෝජනාවක් පළාත් 16කට බෙදා තිබෙන ශ්‍රී ලංකාව පළාත් 5කට බෙදීම. පළාත් 16කට බෙදලා තියෙන ශ්‍රී ලංකාව පළාත් 5කට අඩු කරන්නේ ඒකත් පළාත් පාලනයට යන වියදම අඩු කිරීම සඳහා. එතකොට වියදම අඩු කිරීම සඳහා තමයි ඔහු ඒ යෝජනාවත් ගෙන එන්නේ. ඊළඟට අපි දකිනවා සිවිල් සේවකයන්ගේ වැටුප් අඩු කිරීම සහ විශ්‍රාම වැටුප් අවලංගු කිරීම. අපි මේක දකිනවා මොන රටවල්වලද? අපි වර්තමානයේ මේක දකිනවා ග්‍රීසියේ, ඉතාලියේ මේ සිද්ධ වෙනවා. අපි වර්තමානයේ අපි මේක ඉංග්‍රීසි වලින් කියනවා නම් අපි මේකට රිසෙෂන් කියලා කියනවා. මේ රජයක් අයවැයක් දරුණු විදිහට ඍණ වෙනකොට, හිඟයක් එනකොට මේ කරන සිද්ධියක් තමයි මේක. රජයේ වැඩ කරන සිවිල් සේවකයන්ගේ වැටුප් අඩු කරලා විශ්‍රාම වැටුප් අවලංගු කරලා ඔවුන්ගේ වියදම අඩු කිරීමට සූදානම් වන අවස්ථාවක් තමයි මේක. ඉතින් මේක ලංකාවේ ඇති වෙන්නේ 1833 දී. ඊට පස්සේ තියෙනවා අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියලා එකක්. ඒකට අපි කියනවා ෆියුඩල් සිස්ටම් නැත්නම් රාජකාරී ක්‍රමය. ඉතින් මේ රාජකාරී ක්‍රමයේ අපිට දකින්න ලැබෙන දෙයක් තමයි අපේ ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා තිබ්බේ රජතුමා සඳහා සතිය දවසක් මෙහෙම දාගෙන අනිවාර්ය රාජකාරියක්, එනම් පාරක් හදන එක, ශ්‍රමදාන වගේ වැඩ කටයුතු ඔවුන් කිසිම දෙයක් නැතුව නොමිලේ සිදු කරනවා. ඉතින් මේක කෝල්බ්‍රූක් ඉදිරිපත් කරන්නේ ඇයි? කෝල්බ්‍රූක් මේක විදහා දක්වනවා මේක එක්තරා ආකාරයක වහල් සේවයක් විදිහට තමයි මේක හඳුන්වා දෙන්නේ. ඉතින් අපිට මේකෙන් තව දකින්න දෙයක් තමයි මේකෙන් ඔවුන් වහල් සේවය කියලා වටේට පෙන්නලා මේක නැති කිරීමෙන් කරන්නේ මිනිසා පිළිබඳ රජයට තියෙන, රජතුමාට තියෙන ගැතිභාවය නැති කළා ඔවුන් සල්ලි වලට වැඩ කරලා ඔවුන්ගෙන් සුළු මුදලකට ශ්‍රමය ලබා ගැනීම සඳහා තමයි ඔවුන් මේ වැඩේ කරලා තියෙන්නේ. ඊට පස්සේ ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කරනවා. ඒකට හේතුව තමයි මොකද්ද? ලංකාවේ ඉංග්‍රීසි පාලනයක් තමයි ඔවුන් ඇති කරන්නේ 1815 සිට මුළු ලංකාවටම. හැබැයි ලංකාවේ වැඩිපුරම පාවිච්චි වෙන මොකද්ද? සිංහල. සිංහලයන් සහ ඉංග්‍රීසීන් අතර ඇතිවෙන ඝට්ටනය, ඔවුන්ට භාෂා නොදැනීමේ ඝට්ටනය අඩු කිරීම සඳහා ඉංග්‍රීසි පාලනය අධ්‍යාපනය පුළුල් කරනවා. ඒකට අපි දකිනවා 1833 දී ඇති කරන කොළඹ ඇකඩමි එක අද ව්‍යවහාරයේ පවතින රාජකීය විද්‍යාලය විදිහට ඒ විද්‍යාල ඉදිවන්නේ මේ කෝල්බ්‍රූක් ක්‍රමය යටතේ. ඉතින් අපි තව එකක් දකින්න ලැබෙනවා රජයේ වෙළඳ ඒකාධිකාරිය අවලංගු කර නිදහස් වෙළඳාම ඇති කිරීම. මේක අපි විශේෂ සිද්ධියක් විදිහට දකිනවා. මොකද නිදහස් වෙළඳාම ලංකාවට ප්‍රථමයෙන්ම පැමිණෙන්නේ අපේ අම්මලා තාත්තලාගෙන් ඇහුවොත්, අපේ වැඩිහිටි පරම්පරාවෙන් ඇහුවොත් ඔවුන් කියන්නේ නිදහස් වෙළඳාම ඇති වෙන්නේ 1977 කියලා. ඒ වුණාට නැහැ. නිදහස් වෙළඳාම ලංකාවට මුලින්ම ගේන්නේ 1833 කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණ යටතේ. මොකද ඔවුන් මේ නිදහස් වෙළඳාම ඇති කළා. ඔවුන් හදන්නේ ලංකාවේ කෝපි නිෂ්පාදනය වැඩි කළා ලංකාවට වැඩි මුදලක් ගෙනීම සඳහා. ඊට පස්සේ දකින්න විශේෂ දෙයක් තමයි ව්‍යවස්ථාදායක සහ විධායක සභාව පිහිටුවනවා. එහෙනම් එක්සිකියුටිව් සහ ලෙජිස්ලේටිව් කියන කමිටිස් දෙක තමයි ඔවුන් පිහිටවන්නේ. මේ අතරම අනිත් එක තමයි ලංකාවට මුළු රටටම පොදු ඒකාකාරයේ අධිකරණ ක්‍රමයක් හඳුන්වා දෙනවා. අපි කතා කරනකොට ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව සඳහා මන්ත්‍රීවරුන් 15 දෙනෙක් යුත් සභාවේ නිලලත් මන්ත්‍රීවරු 9ක්ද නිල නොලත් මන්ත්‍රීවරු 6ක්ද මේකට ඇතුළත් කරනවා. ඉතින් මේ නිල නොලත් සහ නිල නොලත් මන්ත්‍රීන් ආණ්ඩුකාරයා විසින් නාමකරණයෙන් පත් කරනවා. මෙහි දකින විශේෂ දෙයක් තමයි ඔවුන් ජාතීන් අනුව තමයි පත් කර තිබෙන්නේ. ඒ නිල නොලත් 6 දෙනා අතුළත යුරෝපීය ජාතියන් 3 දෙනෙක්, දෙමළ ජාතිය එක්කෙනෙක්, සිංහල ජාතිය එක්කෙනෙක් සහ බර්ගර් ජාතියන් එක්කෙනෙක් වශයෙන් තමයි අපිට මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් අපි ඇත්තටම බැලුවොත් මේකේ මොකද්ද හේතුව කියලා
මේකට අපි සාමාන්‍යයෙන් කියනවා කමියුනල් බේසිස් කියලා. මේක හින්දා මේක අපිට අනාගතයේ 1970 ගණන්වල ඒ කියන්නේ අපිට දක්නට ලැබුණු ජාතීන්ගේ බෙදීමට ප්‍රධාන හේතුවක් වශයෙන් හඳුන්වන්න පුළුවන් ප්‍රධාන මූල බීජය හටගන්නේ මේ 1833 කෝල්බ්රුක් විසින් ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථායක මන්ත්‍රණ සභාවේ නිල නොලත් മന്ത്രിවරුන් අතර ජාතීන් අනුව පත් කිරීම කියලා විශ්ලේෂණය කරන අය හඳුන්වා දෙනවා. ඉතින් මේ කෝල්බ්රුක් ප්‍රතිසංස්කරණ මං කිව්වා වගේ බොහෝ ඔවුන්ගේ අඩුපාඩු තියෙනවා. ඉතින් මේ අඩුපාඩු හින්දා 1840 සිටම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ගැන උද්ඝෝෂණ ඇති වෙනවා. ඉතින් මේ උද්ඝෝෂණ වලට අපි දකින්න ලොකු දෙයක් තමයි යුරෝපීයන් ඒ උද්ඝෝෂණ වල පෙරමුණ ගන්නවා. ඒ වගේම 1840 පැමිණෙනවා මුඩුබුම් පනත. අපි 1848 කැරැල්ල ගැන කතා කරද්දී අපි ඒක ගැන කතා කළා. ඉතින් මේ වගේ ඒවත් එක්ක 20 වෙනි සියවස ආරම්භ වන විට අපි ටිකක් ඉදිරියට ගියොත් 20 වෙනි සියවස ආරම්භ වන විට ස්වදේශිකයන් පුරෝග්‍රාමීත්වයෙන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සඳහා උද්ඝෝෂණ රැගෙන එනවා. ඉතින් මේ කෝල්බ්රුක් ප්‍රතිසංස්කරණයෙන් පස්සේ 1840 දී පෙරමුණ ගන්න යුරෝපීයන් නමුත් 20 වෙනි සියවස වන විට අධ්‍යාපනය නිසා ස්වදේශිකයන්ට ලැබෙන අධ්‍යාපනය නිසා ඔවුන්ට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ලැබෙන අධ්‍යාපනය නිසා ඔවුන් පෙරමුණ ගන්නවා මේ උද්ඝෝෂණවල. අපි මේ කතා කරද්දී ප්‍රධාන සංගමයක් තමයි ලංකා ජාතික සංගමය. එනම් සිලෝන් නැෂනල් කොංග්‍රස් කියන සංගමය. අපි මේක ගැන කතා කරද්දී ප්‍රධාන දෙයකට අපි කතා කරන්න ඕනේ මේකේ පළවෙනි සභාපති වශයෙන් පත්වන්නේ පොන්නම්බලම් රාමනාදන්. ඉතින් මේක ඒ කියන්නේ ලංකාවේ නිදහස් සටන ගෙන යාම සඳහා අපි දමිළ ජාතිකයට අපි එකමුතුව ඩී.එස්. සේනානායක ඇතුළු ඒ කාලේ සිටපු විද්වත්තුන් එකතු වෙලා තමයි මේ සටන ගෙනියන්නේ. අපි අද දකින්න නැති දෙයක් තමයි මේක අද සමාජයේ. ඊට පස්සේ හලාවත සංගමය, යාපන සංගමය ඇතිවන්නේ සිලෝන් නැෂනල් කොංග්‍රස් එකේ ඒ කාලේ ඇති වෙනවා අර්බුදයක් දෙමළ ජාතිකයන් සහ සිංහල ජාතිකයන් අතර. මෙයත් එක හේතුවක් වෙනවා අපේ රටේ ත්‍රස්තවාදය නැගී සිටින්න යම් කිසි මූල බීජයක් වෙන විදිහට දැන් විශ්ලේෂකයන් හඳුන්වා දෙනවා. ඉතින් මේ වෙන්වීම නිසා පොන්නම්බලම් රාමනාදන් යාපනයේ ගිහිලා සංගම පිටව ගන්නවා ජැෆ්නා සිලෝන් නැෂනල් කොංග්‍රස් එකෙන් කැඩලා ගිහිල්ලා ජැෆ්නා කොංග්‍රස් කියලා. ඉතින් හලාවත සංගමයේ හෙවත් චිලව් කොංග්‍රස් තමයි ඒකේ නම. ඊට පස්සේ අපි බලනකොට මේ සංගම් වලින් විටින් විට උද්ඝෝෂණය කරනවා බ්‍රිතාන්‍ය ජාතිකයන්ට මේ පවතින ආණ්ඩු ක්‍රමය වෙනස් කරන්න කියලා. ඉතින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය සඳහා ප්‍රධාන ඉල්ලීම වූයේ නිලනවත් සමාජිකයන් සංඛ්‍යාව වැඩි කිරීමට. මොකද මේ නිලනවත් සමාජිකයන් අතර තමයි ලාංකීයන් සිටින්නේ. අර ඉස්සෙල්ලා අපි කතා කරපු කෝල්බ්‍රූක්ගේ ව්‍යවස්ථාදායක මණ්ඩල සභාවේ නිලලත් මන්ත්‍රීවරුන් 9 දෙනා බ්‍රිතාන්‍ය ජාතිකයන්. ඉතින් මේ නිල නොලත් සමාජිකයන් අතර තමයි බර්ගර් සිංහල දෙමළ සහ යුරෝපීයන් සිටින්නේ. නිල නොලත් සමාජිකයන් සංඛ්‍යාව වැඩි කිරීම දෙවෙනි එක තමයි පළාත්බද නියෝජනය ඇති කිරීම. ඔවුන්ට ඕනි වුණා මේ පුද්ගලයන් විදිහට වෙනස් වෙන්නේ නැතුව පළාත්බද නියෝජනය ඇති කරන්න. ඊළඟට තව එකක් තමයි ව්‍යවස්ථාදායක සභාවේ බලතල වැඩි කිරීමට. මොකෝ ව්‍යවස්ථාදායක සභාවයට කිසිම නිලනවත් සමාජිකයන්ට කිසිම බලයක් තිබ්බේ නැහැ. මොකෝ නිලනවත් සමාජිකයන් 9 දෙනා එහි වැඩි ප්‍රතිශතය ලබා ගන්නවා. ඒකෙන් හින්දා නිලනවත් සමාජිකයන්ට කිසිම බලයක් එතන සිද්ධ වෙන්නේ නැහැ. තව එකක් තමයි විධායක සභාවට නැත්නම් එක්සිකියුටිව් සබ් කමිටි එකට නිලනවත් සමාජිකයන් පත් කිරීම. ඉතින් මේ යටතේ මේ ඉල්ලීම් හමුවේ පැමිණෙනවා 1910 දී මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. ඉතින් මේ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය සිදුවන්නේ 1910 දී මැකලම් ආණ්ඩුකාරවරයාගේ සමයේදී. මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන්නේ 1912 දී. මෙහිදී අපි දකින විශේෂ කාරණයක් තමයි ව්‍යවස්ථාදායක මණ්ඩල සභාවේ සමාජිකයන් සංඛ්‍යාව 21 දක්වා වැඩි වෙනවා. නිලලත් සමාජිකයන් සංඛ්‍යාව 11 වෙනවා. ඒ කියන්නේ 9 සිට 11 වෙනවා. හැබැයි නිල නොලත් සමාජිකයන්ගේ සංඛ්‍යාව 10 වෙනවා. 6 සිට 10 වෙනවා. මෙය කෙලින්ම අපිට කියන්න පුළුවන් ස්වදේශිකයන්ගේ උද්ඝෝෂණ නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලයක් විදිහට. හැබැයි ඒත් නිලලත් සමාජිකයන් සංඛ්‍යාව 11ක්ද නිල නොලත් සමාජිකයන් සංඛ්‍යාව 10ක්ද නිසා නිල නොලත් සමාජිකයන්ට කිසිම බලයක් ඇතිවන්නේ නැහැ මේ මන්ත්‍රණ සභාවේ. තවත් අපිට දකින්න ලැබෙන විශේෂ දෙයක් තමයි ලංකාවේ පළවෙනි වතාවට ලංකාවට ඡන්ද බලයක් හිමි වෙනවා. 104ක සීමිත ඡන්ද බලයක් හිමිවන්නේ මේ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ. First educated Sinhalese who was elected නැත්නම් ප්‍රථම අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකිකයා සිලෝන් ජාතිකයා මෙම සභාවට ඡන්දෙන් ඉදිරිපත් තේරුණ තමයි පොන්නම්බලම් රාමනාදන්. ඉතින් අපි ඒකෙන් තේරෙනවා අපේ සිංහල ජනතාව වුණත්
ඒ 104 ඡන්ද බලය ලැබිච්ච සිංහල ජනතාව වුණත් දමිළ සහෘදයෙක්ට තමයි ඒ දවස්වල ඡන්ද දීලා තියෙන්නේ. ඒක අපි අද දවසේ දකින්න නැති දෙයක්. ඉතින් අපිට ඉතිහාසයෙන් හොඳ පාඩම් ඉගෙන ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉංග්‍රීසි මධ්‍යම පන්තික උගත් ලාංකිකයන්ට පමණක් ඡන්ද බලය හිමිවීම. මෙය ගොඩක් අය දකින්නේ සමහර අය විද්වතුන් මෙය පැහැදිලි කරනවා මේක හොඳ විදිහට. මොකද අපේ ගැමි ජනතාවට කිසිම ඉගෙන ගැනීමක් නැත්තම් අධ්‍යාපනයක් තිබුණේ නැහැ. මොකද්ද මේ ඡන්ද බලය කියන එක පිළිබඳවත්. ඉතින් ඔවුන් හිමීට තමයි මේ ඡන්ද බලය ලංකාවට ඇතුල් කරන්න හැදුවේ. මොකෝ එතකොට ජනතාව ඉගෙන ගන්නවා කාටද ඡන්ද දෙන්න ඕනේ, ඡන්ද කියන්නේ මොකද්ද? ඒ සියල්ල ඉගෙන ගනිමින් හිමීට වැඩි කිරීම සඳහා තමයි මොවුන් පටන් ගන්න. හැබැයි මේට විරුද්ධව කතා කරන විද්වතුන් කියන්නේ ඡන්දයක් කිව්වම සියලු දෙනාගේම අදහස් මෙතන තියෙන්න ඕනේ. ඒ වුණාට මෙතන තියෙන්නේ විද්වතුන්ගේ අදහස් පමණයි. ඊට පස්සේ අපි බැලුවම තියෙනවා මැකලම් ප්‍රතිසංස්කරණ යෝජනාවන් ලාංකික උද්ඝෝෂකයන් තෘප්තිපත් නොවීම. මේට හේතුව වන්නේ මොකද්ද? මේට හේතුව වන්නේ නිල නොලත් සමාජිකයන් නිලලත් සමාජිකයන් සංඛ්‍යාවට වඩා තවමත් වැඩිවීම. ඒ වගේමයි 1915 දී සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති වෙනවා. මේක ඉතාමත් දරුණු කෝලාහලයක්. මෙහිදී මෙය දරුණු ලෙස මර්ධනය කරන රොබර්ට් චාම්ස් ආණ්ඩුකාරවරයා. මේ රොබර්ට් චාම්ස් ආණ්ඩුකාරවරයා මේ මර්ධනයේදී අපි දන්නවා ඉතිහාසයේ සඳහන් වෙනවා ඔහු මරණ දඬුවම දෙනවා ලාංකීය ජාතිකයෙක්ට. ඒට ඒ වුණාට ඔහු රජුගෙන් අවසර ගන්න නැහැ. ඒක හින්දා මේ ඔහුව එංගලන්ත රජයෙන් පවා ඔහුව විවේචනය කළා. ඔහුව නැවතත් එංගලන්තයට ගෙන්න ගන්නවා. මේ 1915 සිංහල මුස්ලිම් කෝලාහලය ඉතාමත් දරුණු එකක්. මේක ඇති කළෙත් එංගලන්ත ජාතිකයන් කියලා සමහර විද්වතුන් ප්‍රකාශ කර සිටිනවා. 1919 දී ලංකා ජාතික සංගමයේ හෙවත් සිලෝන් නැෂනල් කොංග්‍රස් එක පිහිටවනවා. ලංකා ජාතික සංගමය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණයෙන් පෙරමුණ ගන්නවා. මේ ලංකා ජාතික සංගමය ඇති කරන්නේ ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇති කරලා බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් හෙමීට බලය තමා අතර ලබා ගැනීම සඳහා. ඊට පස්සේ අපි බලමු ඊට පස්සේ එන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මොකක්ද කියලා. ඒ තමයි මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. 1921 දී මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක වෙනවා. එහිදී ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ නිලලත් සමාජිකයන් සංඛ්‍යාව 14ක්ද, කියන්නේ 11 සිට 14 දක්වාද, නිල නොලත් සමාජිකයන් සංඛ්‍යාව 23 දක්වාද වැඩි වෙනවා. අපි මෙතන කවදාවත් දකින්න නැති දෙයක් දකිනවා. මේ නිල නොලත් සමාජිකයන් සඳහා නිලලත් සමාජිකයන්ට වඩා ඡන්ද සංඛ්‍යාවක් මෙතන හිමි වෙනවා. ඒ වුණාට මේ නිල නොලත් සමාජිකයන් සංඛ්‍යාවකින්ද බහුතරයක් තෝරාගන්නේ ආණ්ඩුකාරයා විසින්. ආණ්ඩුකාරයා විසින් පත් කරන ලදනවා. නාම යෝජනා බාර දෙනවා. ඉතින් ඒක හින්දා තවමත් ආණ්ඩුකාරවරයාට මේ ව්‍යවස්ථාදායක මණ්ඩල සභාවේ බලය තියෙන බවට ලංකා ජාතික සංගමය මේ දවස්වල විවේච එල්ල කරනවා. විශේෂ සිද්ධියක් තමයි ප්‍රථම වතාවට පළාත්පද නියෝජනයේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. ජාතීන් වශයෙන් නොව පළාත් වශයෙන් නියෝජනයක්ද මෙතන ක්‍රියාත්මක වෙනවා. විධායක සභාවට ලාංකිකයන් 3 දෙනෙක් පත් කරනවා. මේකත් අපි දකින විශේෂ සිද්ධියක්. හැබැයි මේ මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තවත් අවුරුදු 3කින් මැනින් ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට ලක් වෙනවා. මේකට හේතුවත් ලංකා ජාතික සංගමය විසින් කරන ලද උද්ඝෝෂණ. 1924 දී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ නිල නොලත් සමාජිකයන් සංඛ්‍යාව 37ක්ද, නිල ලත් මන්ත්‍රීන් සංඛ්‍යාව 12 දක්වාද අඩු වෙනවා. 1924 ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ බලය සහ වගකීම වෙන්න පැවතීම ප්‍රධාන දුර්වලතාවයක් විදිහට අපි දකිනවා. මොකෝ නිල නොලත් සමාජිකයන් සංඛ්‍යාව 37ක් වුණත් බලය ඇති වෙන්නේ නිල ලත් සමාජිකයන් සඳහා පමණයි. ඔවුන්ගේ බහුතරයක් ශ්‍රී ලාංකිකයන් නොවේ. ඉතින් පාලන කටයුතු පිළිබඳ වගකීම ආණ්ඩුකාරවරයාට පැවරී තිබූ අතර ව්‍යවස්ථාදායක මණ්ඩලයේ බහුතරය බලය නිල නොලත් මන්ත්‍රීන්ට පැවරී තිබුණා. ඒත් ඔවුන්ට වගකීම් පැවරී තිබුණේ නැහැ. ඊට පස්සේ අපි දකිනවා විශේෂ ආණ්ඩුක්‍රම යෝජනාවක්. ඒ තමයි ඩොනමෝ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. 1924 දී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා කෙරෙහි ලාංකීය උගත් පන්තිය සතුරු වන්නේ නැහැ. ඉතින් මේ සතුරු වන්නේ නැති ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සතුරු වන්නේ නැති ලංකාවේ උගත් මධ්‍යම පන්තිය තව තවත් උද්ඝෝෂණ කරමින් තව තවත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය සඳහා ඉල්ලීම් කරනවා. මේ නිසා ඩොනමෝ කමිටුව ලංකාවට පැමිණෙනවා. මේ කාලේ හිට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූ හිව් ක්ලිෆර්ඩ් අලුත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් යෝජනා කිරීම සඳහා යටත් විජිත ලේකම්ට දන්වා යවනවා. මේ නිසා 1927 දී ඩොනමෝ සාමිවරයා
ලංකාවට පැමිණෙනවා. ඉතින් මේ ඩොනමෝසාමි ගැන අපි කතා කළොත් ඩොනමෝසාමි ඊටාම එංගලන්තයේ හඳුන්වන විදිහට ඔහු ලිබරල්වාදී ආකල්ප ඇති පුද්ගලෙක්. ඒ ලිබරල්වාදී ආකල්ප ඇති පුද්ගලෙක් ලංකාවට එවීමෙන් සිදුවන්නේ ලංකාවට ප්‍රථම වතාවට දකුණු අප්‍රිකාවෙන් පසු එංගලන්තයේ යටත් විජේතයකට යුනිවර්සල් ෆ්‍රැන්චයිස් නැත්තම් සර්වබල ඡන්දය ලංකාවට ලබා දෙනවා අවුරුදු 20කින් වැඩි පුද්ගලයන්ට 1931 දී. ඉතින් මේවට හේතු අපි හොයලා බැලුවොත් බොහෝ ඩොනමෝසාමි කොමිසමේ ඩොනමෝසාමි සහ ඇතුළු කොමිසම ලංකාව වටේ යනවා එක එක පුද්ගලයන්ගේ අදහස් හොයාගෙන කොහොමද මේක කරන්න ඕනි කොහොමද අර කරන්න ඕනි මොකද්ද වෙන්න ඕනි මේ ආණ්ඩු ක්‍රමයට කියලා දැනගෙන කතා කරගෙන යනකොට හැමෝම තමන්ගේ අදහස් දෙනවා. හැබැයි ඒ.ඊ. ගුණසිංහ කියන පුද්ගලයා ඒ.ඊ. ගුණසිංහ කියන්නේ ලංකාවේ කම්කරු නායකයෙක්. මේ කම්කරු නායකයා කියනවා ලංකාවට දැනට සර්වබල ඡන්දය ලංකාවට අවශ්‍යයි කියලා. ඉතින් ඔහුගේ ඉල්ලීම මත තමයි 1931 දී මේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ ලංකාවට ලැබෙන්නේ. ඒ වගේම විශේෂ දෙයක් තමයි උගත් පන්තියේ කාන්තාවන්ද ඔහුට ෆැමිලි කර තිබෙනවා. ඔවුන් කාන්තාවන්ට ඡන්දේ නැතිවීම පිළිබඳ. අපි මෙතනදී දකින්න විශේෂ දෙයක් තමයි පොන්නම්බලම් රාමනාදන් ඇතුළු මේ වන විට සැදී සිටි යාපනයේ දමිළ යාපන සංගමය මේට දැඩි ලෙස විරුද්ධ වෙනවා. මොකෝ ඔවුන් දැඩි ලෙස පන්ති භේදයකට සහ කාන්තාවන් අඩුකොට සැලකීම සඳහා පොන්නම්බලම් රාමනාදන් ඇතුළු පුද්ගලයන් ඒ දවස්වල සිටි බව අපිට ඉතිහාස පොත්වල දකින්න ලැබෙනවා. ඉතින් 1931 දී සහ 47 දී ඩොනමු ප්‍රතිසංස්කරණයේ පැවති දුර්වලතාව තමයි ආණ්ඩුකාරයාට සහ රජයේ නිලධාරීන්ට තිබූ බලතල. ඔහු ආණ්ඩුකාරයාට එහි කැබිනට් මණ්ඩලයක් පත් කරනා ලංකාවේ ප්‍රථම වතාවට ඒ ලංකාවෙන් පැවතෙන මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරුන් අතරේ. ඒ වුණාට මේ කැබිනට් එකට ලැබෙන්නේ නැති බලතල කිහිපයක් තියෙනවා. ඒවා සමහරක් තමයි foreign affairs එහෙමත් නැත්නම් විදේශ සම්බන්ධතා පිළිබඳ වගකීම, ඒ වගේම රටේ ආරක්ෂාව පිළිබඳ වගකීම වගකීම් වගයක් ලංකාවට ලැබෙන්නේ. ඒ ලබා දෙන්නේ ස්ටේට් සෙක්‍රටරි නැත්නම් රජයේ ලේකම්වරුන් 3 දෙනෙක් අතරේ තමයි රජයේ නිලධාරීන් තමයි මේක බෙදලා දීලා තියෙන්නේ. අනිත් එක තමයි ඒකින්ද දේශීය ජනතාවට ලැබුණු අර්ධ වගකීම් සහිත පාලන ක්‍රමයක් තමයි දේශීය ජනතාවට මේ සැරේ ලබා දෙන්නේ. ඉතින් මේකින්ද තවත් උද්ඝෝෂණ ඇති වෙනවා. මේ උද්ඝෝෂණත් අතරේ පැමිණෙනවා දෙවන ලෝක යුද්ධය. මේ දෙවන ලෝක යුද්ධය පැමිණෙද්දී එංගලන්තය ඉතාමත් අසරණ වෙනවා. එංගලන්තයේ මේ ජයග්‍රහණය කරන ඇලයිඩ් ෆෝසස් වල හිටියට එංගලන්තය ඉතාමත් දුර්වල වෙනවා මේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. මේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? පැමිණෙනවා සෝල්බරි ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනාව තමයි ඔවුන් අන්තිමට නිදහස ගැනීමට පෙරගෙන එන්නේ. සෝල්බරි ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය පූර්ණ වගකීම් සහිත පාලන ක්‍රමයක් ලබා දෙන ලෙස ලාංකිකයන් ගෙන ගිය උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් 1944 දී සෝල්බරි කමිෂන් එක මේ රටට පත් කර එවනවා. ඉතින් මේ සෝල්බරි කමිෂන් ඉදිරිපත් කළ යෝජනාව බොහෝ දුරට පදනම් වූයේ ලාංකීය ඇමතිවරු ඉදිරිපත් කළ ආණ්ඩු ක්‍රම කෙටුම්පත් පනත නමින් හැදූ යෝජනා මාලාව යටතේ. ඉතින් ඒ වගේම තමයි 1947 ක්‍රියාත්මක වූ සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ ප්‍රධාන අංගුවේ ආණ්ඩුකාර පදවියක් ඇති කිරීම. නමුත් මෙම ආණ්ඩු ක්‍රම පදවිය ඉස්සල්ලා තිබ්බ ආණ්ඩුකාරයාට වඩා බොහෝ අඩු බලතල ලහිත ආණ්ඩුකර පදවියක්. ඒ වගේම ද්විමණ්ඩල පාර්ලිමේන්තුවක් ඇති කරනවා. ඒ කියන්නේ සෙනට් සභාවක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයක් සමග අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තමයි ලංකාව පිළිබඳ තීරණය ගන්න. ඒ වගේම රාජ්‍ය කොමිෂන් සභාව සහ අධිකරණ සේවා කොමිෂන් සභාවක් ඇති කර සිටිනවා. ආණ්ඩුකාරවරයා නාමමාත්‍රික විධායකයා ලෙසට පත් වෙනවා. අපි නාමමාත්‍රික විධායකයා විදිහට අපි දැනට අද කාලේ උදාහරණයක් විදිහට ගත්තොත් හොඳම උදාහරණය තමයි අපේ අසල්වැසි රටේ ඉන්දියාවේ ජනාධිපතිතුමා හඳුන්වා දෙන්න පුළුවන් නාමමාත්‍රික විධායකෙක් වශයෙන්. ඉතින් පාර්ලිමේන්තු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිතයන් සංඛ්‍යාව 101ක් වුණා. ඉන් 95ක් සර්වජන ඡන්දයෙන්ද මන්ත්‍රීවරුන් 6 දෙනෙක් නාමකරණයෙන්ද පත් වෙනවා. ඒ නාමකරණය සිදු කරන්නේ ආණ්ඩුකාරවරයා විසින්. එහි සේවා කාලය වසර 5ක් පත් වෙනවා. අපි හැමෝම දන්නවා 1947 දී සිලෝන් නැෂනල් කොංග්‍රස් එකෙන් බෙදිලා යුනයිටඩ් නැෂනල් පාර්ටි නැත්නම් UNP විදිහට එක්සත් ජාතික පක්ෂය තමයි 1947 ඡන්දය ජයග්‍රහණය කරන්නේ. මෙහිදී අපි දකින තවත් පක්ෂ තමයි LSSP, කම්කරු පක්ෂය සහ තවත් දමිළ පක්ෂයන්. අපි තව දකින එකක් තමයි උත්තරීත මණ්ඩල සභාව නැත්නම් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ සභිකයන් 30 දෙනෙක්ගෙන් යුක්ත වුණා. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ 1947 තමයි මේ මැතිවරණය පවත්වන්නේ. ඉතින්
ඩී.එස්. සේනානායක මහත්තයා මේ මැතිවරණයෙන් පස්සේ ලංකාවේ ප්‍රථම අගමැති බවට පත් වෙනවා. බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ පරිපාලන අධිරාජ්‍යවාදී පාලන රටාවකට අනුව සැකසී තිබෙනවා. ඉතින් මේ පාලන රටාව කතා කිරීමට ප්‍රථම මට කියන්න ඕනි මේ 1948 අපිට නිදහස ලැබීමට ප්‍රධාන හේතුවක් වන්නේ ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණ වලටත් වඩා ප්‍රධාන හේතුව එකක් එංගලන්තයේ දුර්වල වීම දෙවන ලෝක යුද්ධය නිසා, දෙවෙනි එක තමයි ඉන්දියාවේ මහත්මා ගාන්ධි ඇතුළු පුද්ගලයන් විසින් දියත් කරන ලද මහා ඉන්දියාවේ නිදහස් අරගලය. ඉතින් මේ නිදහස් අරගලයෙන් පස්සේ 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත නැතිවන්නේ 1972 සිරිමා බණ්ඩාරනායක රජය යටතේ එතකන් අවුරුදු 25ක් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැවතිනවා. ඉතින් අපි දැන් බලමු බ්‍රිතාන්‍ය යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ පරිපාලන අධිරාජ ක්‍රම මුලින්ම ඉහළින්ම සිටින්නේ බ්‍රිතාන්‍ය රජතුමා. ඊට පස්සේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව. ඊට පස්සේ යටත් විජිත භාර ලේකම්. ඊට පස්සේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු. අපි මේක ඔයගලන්ට මේක කියන්නේ නැතුව මේ පාඩම සම්පූර්ණ වන්නේ නැහැ. කොහොමද මේ බ්‍රිතාන්‍ය රජතුමා සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අතර මෙතරම් සම්බන්ධයක් ඇති වුණේ කියලා ගත්තොත් 1650 දී තමයි මේක සිද්ධ වෙන්නේ. 1641 සිට 652 දක්වා දියත් වෙනවා එංගලන්තේ සිවිල් වෝ කියන එක. ඉතින් මේ සිවිල් වෝ එකෙන් රජතුමා පරාජයටපත් වෙලා පාර්ලිමේන්තු පක්ෂය දිනනවා. ඉතින් මේ මෙතෙන්දී පත්වන ගිවිසුමකට අනුව තමයි රජතුමා අතර තියෙන බලතල පාර්ලිමේන්තුවට ගෙනෙන්නේ. ඉතින් මේ පාර්ලිමේන්තුව තමයි රජතුමාගෙන් පස්සේ සිටින්නේ. ඉතින් මේ පාර්ලිමේන්තුවට පස්සේ යටත් විජිත භාර ලේකම් සිටිනවා. ඊට පස්සේ තමයි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු සිටින්නේ. උදාහරණයක් විදිහට ටොරින්ටන් ආණ්ඩුකාරයා. ඊට පස්සේ සිටින්නේ විජිතේ ලේකම් නැත්නම් ප්‍රධාන ලේකම්. ඒ ප්‍රධාන ලේකම් යටතේ තමයි සිවිල් නිලධාරීන් සිටින්නේ. මේ සිවිල් නිලධාරීන් දෙවිදියකට බෙදෙනවා. එකක් තමයි දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අනිත් එක ඒජන්තවරුන්. අපි බොහෝ කතන්දර වල අහලා ඇති ඒජන්ත උන්නැන්ස කියලා මේ ප්‍රදේශයකට බාර දීලා තියෙන මේ ඒජන්තවරයෙක්ට නැත්නම් ඒජන්ට් කෙනෙක්ට. ඔය ඒජන්ත නිලධාරීන් යටතේ සිටින්නේ දේශීය නිලධාරීන්, ඒ වගේම දෙපාර්තමේන්තු ප්‍රධානීන් යටතේ සිටින්නේ දේශීය නිලධාරීන්. ඉතින් 1798 තමයි ලංකාවේ ප්‍රථම වතාවට සිවිල් සේවාව ආරම්භ වන්නේ. ඒ සිවිල් සේවාව ආරම්භ වන්නේ ලංකාව ප්‍රීටය යටතේ පවරා ගත්තට පස්සේ. ඉතින් තව එකක් තමයි මධ්‍යම ආණ්ඩුවේ කටයුතු දෙපාර්තමේන්තු පදනම් කොටගෙන ක්‍රියාත්මක වීම. ඒ වගේම තමයි ෆ්‍රෙඩරික් නෝත් ආණ්ඩුකාරයා සමයේ නව දෙපාර්තමේන්තු කීපයක් ආරම්භ වෙනවා. ඒ තමයි 1800 දී මානක දෙපාර්තමේන්තුව, 1800 දී ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව සහ 1801 දී ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව. 1805 සිට 1811 දක්වා තෝමස් මේන්ට්ලන් ආණ්ඩුකාරයා යටතේ ක්‍රමවත්ම සිවිල් සේවයක් ඇති කිරීමට පියවර ලබා ගන්නවා. ඒ වගේම තමයි සෑම උදාහරණයක් විදිහට සෑම සිවිල් සේවකයෙක්ම ස්වදේශී භාෂාව ප්‍රගුණ කිරීමට නියම කරනවා. ඒ වගේම තමයි කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ යෝජනා යටතේ දෙපාර්තමේන්තු පාලනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා. ඉතින් අපි තවත් ඉදිරියට බලනකොට නව ප්‍රතිසංස්කරණ හේතු කොටගෙන පරිපාලන ඒකක අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල වීම සහ සිවිල් සේවක වරප්‍රසාද අඩු කිරීම නිසා සිවිල් සේවය ආකාරක්ෂක වෙනවා. මේක අපිට දකින්න ලැබෙන්නේ 1833 දී ගෙන එන කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණය යටතේ. ඊට පස්සේ බ්‍රිතාන්‍ය පාලන ක්‍රමය යටතේ ග්‍රාමීය ප්‍රදේශ නොසලකා හැරීමක් සිදු වෙනවා. මෙය ප්‍රධාන හේතුවක් වශයෙන් අපි ඉස්සෙල්ලා කතා කරනවා 1848 කැරල් ඇතිවීම පිළිබඳ. ඒ බව අවබෝධ කරගත් ආණ්ඩුකාරවරු වරින් වර පළාත් සංඛ්‍යාව වැඩි කරනවා. උදාහරණයක් විදිහට වයඹ පළාත, උතුරුමැද පළාත, ඌව පළාත සහ සබරගම් පළාත පසුකාලීන එකතු වෙනවා. මේ පළාත් හතර එකතු වෙලා අර කෝල්බ්‍රූක් විසින් ඉදිරිපත් කරන පළාත් පහට තමයි පළාත් 9 එන්නේ. ඒ දැන්ට තිබෙන පළාත් 9 එන්නේ. ඉතින් අපි තවත් ඉදිරියට ගියොත් ප්‍රදේශීය පාලනය කටයුතු කච්චේරි පදනම් කරගෙන ක්‍රියාත්මක වෙනවා. මේකත් කෝල්බ්‍රූක් විසින් ගෙනෙන යෝජනාවක්. ඒ වගේම තමයි ප්‍රදේශීය පාලනයේ සැකැස්ම වශයෙන් වන්නේ ඒජන්තවරු තමයි කච්චේරියේ ප්‍රධානියා. ඔවුන් යටතේ උප ඒජන්තවරු සහ ඔවුන් යටතේ ග්‍රාම නිලධාරීන් පසු වෙනවා. තවත් ලොකු දෙයක් තමයි නගර සභා, ගම් සභා සහ සුළු නගර සභා වැනි පළාත් පාලන ආයතන බ්‍රිතාන්‍ය විසින් ආරම්භ කරනවා. උදාහරණයක් වශයෙන් මහනගර සභා ඇති කරන්නේ 1865 දී, මුලින්ම 1871 දී ගම් සභා සහ 1897 දී සුළු නගර සභා ආරම්භ කරනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි අපගේ පළවෙනි ප්‍රථම පාඩම ඉවර වන්නේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය තහවුරු වීම පිළිබඳ. බොහොම ස්තුතියි.
මං හිතනවා ඔයගොල්ලෝ මේ විෂය කරුණු වලට වඩා විශේෂ දෙයක් ඉගෙන ගන්නවා ඇති කියලා. ඉතින් අපි තවත් දවසක හම්බ වෙනකම් බයි.